බොහෝ දරුවන් ඉන්නවා ඉගෙන ගැනීමට දුෂ්කරතා සහිත ප්‍රදේශවල දරුවෝ එහෙම නැත්නම් O level A level හොඳට කරගන්න අපහසු වෙලා ජීවිතය වෘත්තීය මාර්ගය අවහිර වුණු දරුවෝ මට හම්බෙලා තියෙනවා මගේ මේ වෘත්තීය ජීවිතය ඇතුළේ. නොබල් ලූප් හොස්පිටල් එක ඒ වගේම මේ හොස්පිටල් එකට සම්බන්ධව තියෙනවා කෙයා හෝම් එකක්. ඒ ආයතනයේ ටීවී එකේ අනුමතව සාතු සේවා පාඨමාලා ඒ වගේම හෙද පාඨමාලා වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වැඩමුළු වැඩසටහන් එහෙම ලබා දෙනවා අධ්‍යාපනය ලබා දෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ වෘත්ති අධ්‍යාපනය ලබා දෙන රජයේ තෘතීය හා නිපුණතා කොමිෂන් සභාවේ නියාමනය වෙන ඒ ආයතනයේ අනුමැතිය සහිත රින්ග්ස් හෙල්ත්කෙයාර් ආයතනයෙන් තමයි මේ වැඩසටහන් සිද්ධ කරන්නේ. ඒ වගේම මේ හෙද පාසල පවත්වාගෙන යන්නේ. එතකොට මේ හෙද පාසලේ ප්‍රැක්ටිකල්ස් වලට සහ ඔයගලන්ට ප්‍රායෝගික පුහුණුව ලබන්න ඒ වගේම ඔයගලන්ට රැකියා අවස්ථා ලබා ගන්න අවස්ථාව නිර්මාණය කරන්න තමයි අපි නොබල් ලූප් හොස්පිටල් එක සහ කෙයා හෝම් එක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ පාඨමාලාවල අනිවාර්ය පැය ගණනක් තියෙනවා ප්‍රැක්ටිකල්ස් කරන්න. ඉතින් මේ ප්‍රැක්ටිකල්ස් වලට අවශ්‍ය උපකරණ සහ සජීවීව ඒ කියන්නේ දැන් අපිට ප්‍රැක්ටිකල්ස් වලට අපිට ක්ලයන්ට්ස්ලා වෙනම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඇත්තම පේෂන්ට්ලා එක්ක අපේ හොස්පිටල් වල ඇඩ්මිට් වෙලා ඉන්න රෝගීන් එක්කම ඔයගලන්ට දෙවනි අධීරයේ ප්‍රැක්ටිස් එක කරන්න පුළුවන්කම තියෙනවා. අපි පළවෙනි අධීරයේ ප්‍රැක්ටිස් එකෙම එකපාර යොමු කරන්නේ නැහැ. ඔයගලන්ට මූලික පුහුණුවෙන් පස්සේ ඔයගලන්ගේ අනිවාර්ය පැය කිහිපයක් තියෙනවා ප්‍රැක්ටිකල්ස් වලට සම්බන්ධ වෙන්න. ඉතින් මේ කෝස් එක ඇතුලේ අපි මේ මාර්තු මාසයේ කියන්නේ 2025 මාර්තු මාසයේ කැපින් සෙරමනි එක කරා BMICH එක ඔයගලන්ට ෆොටෝස් එහෙම මම ඉස්සරහට පෙන්නන්නම් ඒවල. ඒ සෙරමනි එකේදී ගිය වසරේ ඉගෙනගත්ත දරුවෝ කැපින් සෙරමනි එකේ සහභාගී වුණා සහතිකපත් ලබා ගත්තා. අපි මෙතෙක් කල් කරේ පාඨමාලාව අවසානයේ තමයි කැපින් සෙරමනි එක කරේ. මේ වසරේ කිසියම් වෙනසක් කරලා තියෙනවා. ඒ තමයි මේ පාඨමාලාව අද ආරම්භ වෙලා මාස 4ක් අවසන් වෙනකොට ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ ජනවාරි පෙබරවාරි සහ මාර්තු මාසයේ අවසන් වෙනකොට ඔයගලන්ට BMICH එකේ කැපින් සෙරමනි එක තියලා ඊට පස්සේ ඊළඟ මාස දෙකේදී ප්‍රැක්ටිකල්ස් වලට. එතකොට මේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල්ස් වලට ඉන්නේ හිස පළඳනා සහිත වෙන කැප් එක සහිතව සහ වොච් එක සහිතව. එතකන් ඔයගලන්ට මේ යුනිෆෝම් අඳින්න පුළුවන් කැප් එක නැතුවනේ අදින්නේ ට්‍රේනින් ඉන්න ළමයි. නමුත් මාස කිහිපයකට කලින් ඔයගලන්ට ඒ යුනිෆෝම් එක සම්පූර්ණ නිල ඇඳුම සහිතව ප්‍රැක්ටිස් කරන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ පාඨමාලාව මම ගොඩක්ම අවධානය දෙන්නේ දැන් ඇත්තටම A level බයෝසයන්ස් කරලා රජයේ හෙද පාසලට යොමු වෙලා එහෙම නැත්නම් එහා සම්බන්ධ උපාධියකට යොමු වෙලා ඒ වගේ විධිමත් ලෙස රජයේ රැකියාව වලට යන පිරිසක් ඉන්නවා. ඉතින් අපේ යාළුවෝත් ඉන්නවා. එහෙම විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා හෙද නිලධාරියක් විදිහට ඒ වෘත්තීය මාර්ගයට ප්‍රවේශ වුණා. නමුත් ලංකාවේ මම අත්දකිනවා බොහෝ දරුවන් ඉන්නවා ඉගෙන ගැනීමට දුෂ්කරතා සහිත ප්‍රදේශවල දරුවෝ එහෙම නැත්නම් විවිධ හේතුන් නිසා ඉගෙන ගැනීමේ අවස්ථා මගහැරෙනවා. එක්ක පවුලේ ගැටලු එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්න එහෙම නැත්නම් කිසියම් తాවකාලික වෙන අසනීප තත්ත්ව. ඒ කියන්නේ එක්සෑම් දවස්වල අසනීප වෙලා එක්සෑම් දවස්වල මොන හරි මානසික ගැටලු තිබිලා මේ වගේ වෙලා O level A level හොඳට කරගන්න අපහසු වෙලා ජීවිතය වෘත්තීය මාර්ගය අවහිර වුණු දරුවෝ මට හම්බෙලා තියෙනවා මගේ මේ වෘත්තීය ජීවිතය ඇතුලේ. ඉතින් මම ගැන පොඩි සඳහනක් කරන්න මම මේ හොස්පිටල් එකේ වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මගේ සායනයට සහ මම විශේෂයෙන්ම මනෝ ප්‍රතිකාරාංශයේ සායනයක් වෙනම කරනවා. ඉතින් ඒ නිසා මට ගොඩාක් ඒ වගේ දරුවෝ හම්බ වෙනවා. ඉතින් ඒ නිසාමයි මම මේ පාඨමාලාව ඒ දරුවන්ගේ මට්ටමේ ඉඳලා ඉහළට යන්න ගොඩනගලා තියෙන්නේ. මොකද දැන් අපේ නර්සිං NVQ level 4 පාඨමාලාවට අපි තෝරාගත්තේ උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හදාරපු දරුවෝ. නමුත් අපි එතනට ප්‍රවේශයක් විදිහට දැන් මට හම්බෙලා තියෙනවා උසස් පෙළ එහෙම විෂය තෝරගන්න අවස්ථාවක් නැහැ. කියන්නේ ඒගොල්ලන්ගේ ස්කෝල්වල වල බයෝසයන්ස් කරන්න බෑ. එහෙම නැත්නම් ඒ වලට ගුරුවරු නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ප්‍රයිවට් ක්ලාසස් වලට ගිහිල්ලා ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. එහෙම නැත්නම් එහෙම
පාසලකට මාරු වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ ගැටලුත් එක්ක උසස් පෙළ කරගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය පෙළ ඒත් ඒ වගේම මේ වගේ ව්‍යසනකාරී තත්ත්ව ඒ වගේ දේවලුත් එක්කත් ඉගෙන ගන්න පහසු දරුවෝ ඉන්නවා. නමුත් ඒකේ දරුවන්ගේ දුර්වලතාවයක් නෙවෙයි කියන එක මම විශ්වාස කරනවා. අන්න ඒ දරුවන්ටත් මේ හෙද ප්‍රවේශය ලබා ගන්න සෞඛ්‍ය ශාස්ත්‍රයට යොමු වෙලා මේ තුල ඉදිරියට ගමන් කරන්න මම මාර්ගය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක හොඳ සුබ පණිවිඩයක් වේවි. ඔයගොල්ලෝ දන්න අයටත් දන්න යාළුවන්ටත් ඒක කියන්න. මේ පාත් එක හදලා තින්නේ ඔයගොල්ලන්ට මේ වෘත්තීය ශාස්ත්‍රය ඇතුලේ උපාධියක් දක්වා ගමන් කරන්න පුළුවන් විදියට. ඒ නිසා අපි කම්ප්ලිමෙන්ටරි මෙඩිසින් කැම්පස් එකත් එක්ක අනුබද්ධව එහෙම නැත්නම් රජයේ ටීවෙක් ආයතනය කියන්නේ වෘත්තීය නිපුණතාවය පිළිබඳව නියාමනය කරන රජයේ ආයතනයත් එක්ක අනුබද්ධව තමයි ඒගොල්ලන්ගේ නියාමනය යටතේ තමයි අපි මේ පාඨමාලාව ඉදිරියට කරගෙන යන්නේ. ඒකට ප්‍රවේශයක් වශයෙන් මේ හෙද සහායක නර්සිං ඇසිස්ටන්ට් කෝස් එක කරනවා මාස 4ක පාඨමාලාවක්. ඒක සුළු කාලයක් නේද මාස 4ක්. ඊට පස්සේ මාස 2කදී ඔයගොල්ලන්ට දෙවනි අදියරේ ප්‍රැක්ටිකල්ස් ටික යනවා. ඔයගොල්ලන්ගේ පළවෙනි අදියරේ ප්‍රැක්ටිකල්ස් ටික මේ මාස 4 ඇතුළතම අපි උත්සාහ කරනවා මෙහි නැවතිලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් අයට නැවතිලා ඉන්න පුළුවන් හොස්පිටල් එකේ. එහෙම නැත්නම් සතියකට දවසක් එන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ අවශ්‍ය පැය ගණනක් තියෙන පැය ගණන හොස්පිටල් එකට ඇවිල්ලා ආවරණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ රෝහල තියෙන්නේ මහරගම. මේ ප්‍රදේශය ගත්තහමත් ඔයගොල්ලන්ට සුරක්ෂිතයි. මේ ආයතනයේ මුළු අය ඇවිල්ලා ඉගෙන ගන්නවා, ප්‍රැක්ටිස් කරනවා. ඒ නිසා සුරක්ෂිත ආයතනයක් ඔයගොල්ලන්ට ඇවිල්ලා නැවතිලා ඉඳලා ඉගෙන ගන්න පහසුකම් තියෙනවා. ඉතින් මේ හෙද හෙදියන් මේ කරලා වැඩ කරනවා. ඒ වගේම ડોක්ටර්ස්ලා එනවා, කෙයා ගිවිං ඉගෙන ගන්න දරුවෝ එනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට හරිම සුහදශීලී වටපිටාවක් තියෙනවා. ඒ වගේම හොස්පිටල් එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය ආහාර පාන ලබා ගන්න පුළුවන් ඒ වගේ පහසුකම් තියෙනවා. නැවතිලා ඉන්නවනම් ඔයගොල්ලන්ට මේ හොස්පිටල් එකේ කැම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අපේ තව තැනක් තියෙන එතන නැවතිලා ඉන්නවනම් ඔයගොල්ලන්ට උයාගෙන උනත් ගන්න අවස්ථාව තියෙනවා. මේ කැම සපය ගන්න පුළුවන්. මෙහි නැවතිලා ඉගෙන ගන්න ඕන. එතකොට ඒකට පොඩි වෙනම වියදමක් ඔයගොල්ලන්ට යනවා නවාතැන් වලට. හොස්පිටල් එකේම නැවතිලා ඉන්නවා නවාතැන් වලට ගන්නේ නැහැ. නවාතැන් මොබිලේ සපයනවා. ආහාර වලට යම් දායකත්වයක් දරන්න වේවි. ඒක සාමාන්‍ය ගෙදර හිටියත් යන වියදම නේද? මාසෙට රුපියල් 10000ක් 15000ක් වගේ ගාණක් අමතරව යනවා ඒකට. විශේෂයෙන්ම මම දුෂ්කර දරුවන්ට ආරාධනා කරන්නේ මොකද මේ ඔයගොල්ලන්ට මේ අර ගුණාත්මක සමාජ වටපිටාවක්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට භාෂාව ප්‍රැක්ටිස් කරන්න අවස්ථාවක් විදියට අපි එකපාරම ඔයගොල්ලන්ව මේ මම කියන්නේ නෑ ඉංග්‍රීසි භාවිත කරන සමාජයකට එනවා කියලා. නමුත් ඒ ප්‍රවේශය ලබා ගන්න එහෙම ගොඩාක් වටිනවා මේ ආයතනයත් එක්ක එක්වලා ඉදිරියට යන එක නිසා දුර අය හිතනවා නම් මම ගොඩාක් දුර ඉන්නේ නිසා බෑ කියලා මම හිතන්නේ ඔයාලට තමයි මේ හොඳම අවස්ථාව තියෙන්නේ. මොකද මමත් එහෙම දුෂ්කර ප්‍රදේශයක ඇවිල්ලා මේ වගේ කොළඹ මේ දේවල් කරපු නිසා සහ එතනින් එහාට විදේශීය පුහුණු ලැබපු නිසා මම ඒක අත්දකිනවා. විශේෂයෙන්ම මගේ සහෝදර සහෝදරියොත් එහෙමයි දුෂ්කර වෙලා තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා මම කැමතියි ඔයගොල්ලොත් ඒ වගේ ජීවිතේ පියවරක් වඩා ගුණාත්මකව තබනවා නම් මම කැමතියි. ඒ නිසා මේ ප්‍රවේශය ඔයගොල්ලන්ට ගොඩාක් හොඳයි. අපේ දිල්ෂිකා මැඩම් සම්බන්ධ වෙලා ඉන්නවා. දිල්ෂිකා මැඩම්ට කතා කරන්න අවශ්‍ය වුණොත් කියන්න මම අවස්ථාව දෙන්නම්. මොකද මේ දිල්ෂිකා මැඩම්ට අද විශේෂ රාජකාරියක් නිසා මේ ලෙක්චර් එක සම්පූර්ණ කරන්න අපහසුයි කිව්වා. මම කෝ ගැටලුවක් නැහැ. අද අලුත් දරුවෝ ඉන්නවා. මම ඒගොල්ලත් එක්ක පොඩක් මේ සම්බන්ධව කතා කරලා අවස්ථාව දෙන්න කියලා. දිල්ෂිකා මැඩම්ට මේකින් අවශ්‍ය වුණොත් කියන්න මම මයික් එක ඔන් කරලා කතා කරන්න අවස්ථාව දෙන්නම්. මේ ගැටලුවක් නැහැ. හරි අපි ඉදිරියට යමු. මේ පාඨමාලාවේදී ඔයගොල්ලන්ට ඔන්ලයින් දේශන ටික කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම මේකට අනුමැතිය අරගෙන තියෙනවා. මොකද හෙද පාසලේ ගොඩක් වෙලාවට අපි සජීවීව තමයි ඉගෙන ගන්නෙ. නමුත් මේ මූලික හෙද සහායක පාඨමාලාවේදී තියරි ප්‍රමාණයක් ඔන්ලයින් ගන්නන්න අනුමැතිය අපි හදාගෙන තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට ඔන්ලයින් ලෙක්චර්ස් වලට සතියට දවස් දෙකක් පැය දෙක ගානේ වෙන් කරනවා. රාත්‍රී 8 ඉඳලා 10 වෙනකන් සඳුදා සහ අඟහරුවාදා දින දෙක වෙන් කරලා තියාගන්න. ඒ දවස්වල වෙන වැඩ දාගන්නේ නැතුව ඔයගොල්ලෝ ඉගෙන ගන්න පරිසරයත් හොඳට හදාගන්න බාධාවල් නැති වෙන්න. කාමරයක් නම් ඒක වෙන ශබ්ද ඇහෙන්නේ නැති වෙන්න. ඒකට අවධානය දීලා හොඳට ඉගෙන ගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට
පොඩ රීසර්ච් කරන්න දැන් ගොඩක් අන්තර්ජාලයේ තියෙන නිසා රීසර්ච් කරන්න පුළුවන්. ඒ නිසා ඒකට අවශ්‍ය කරන ටොපික්ස් දෙනවා. ඒවත් ඊළඟ දවස්වලදී අභ්‍යාස කරලා ප්‍රැක්ටිකල් දවස්වල මෙහි එන්න බලන්න උත්සාහ ගන්න. සතිපතා එන්න අපහසු නම් ඒක වෙනම දිලිෂ්කා මැඩම් එක්ක කතා කරන්න. එතකොට මැඩම් මේකට ගැළපෙන දින වෙන් කරලා දෙවි. මේ දවස්වල ඇවිල්ලා මේ පැය ගණන ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලන්ට පුළුවන්. ඉතින් ඒකෙදී මූලිකම හෙද සහායක ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන ප්‍රැක්ටිකල්ස් ඕගොල්ලන්ට ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ලැබොරටොමි අංශය ගත්තොත් නේද ලැබ් එකක වැඩ කරනකොට ඉගෙන ගන්න ඕන කරන දේවල් ඒ සනීප ආරක්ෂාව කොහොමද තියාගෙන යන්නේ, ඊට පස්සේ උපකරණ සම්බන්ධ වේ ටූල්ස් කොහොමද පරිහරණය කරන්නේ, රුධිර සාම්පලයක් ලබා ගන්න කොහොමද, එහෙම ජීව හිම සාම්පලයක් අපි ගබඩා කරන්නේ කොහොමද, අන්නේ වගේ දේවල් සම්බන්ධව මූලික වශයෙන් ප්‍රැක්ටිකල්ස් ආව. ඊට පස්සේ කැනියුලා එකක් ගන්න හැටි, සේලයින් දෙන හැටි, කැතීටර්ස් දාන හැටි, අන්න ඒවා පවා හෙමින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. සිලබස් එකේ තිබුණත් නැතත් ඕගොල්ලන්ට මේ මූලිකව අපි දැනගත යුතු කාරණා මේ හොස්පිටල් එක ඇතුලේ ප්‍රැක්ටිස් කරන අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේම කෙයා ගිවිං හා සම්බන්ධව තියෙන ප්‍රැක්ටිකල්ස් ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මොකද දැන් මේ වෙනකොට දැන් අපේ නර්සින් හෝම් එකේ වගේම බොහෝ තැන්වල ලොකු පුරප්පාඩු තියෙනවා, වේකන්සිස් තියෙනවා. කෙයාගිවර්ස්ලා විදිහට වැඩ කරන අය. ඒ වගේම ඒක වඩාත්ම ඉල්ලුම වැඩි නර්ස් කෙනෙක්ට මේ අවස්ථාව දෙන්න. ඒක නිසා දැන් අපට එන, ඒ කියන්නේ ගෙවල් වලින් ඉන්න අම්මලා තාත්තලා පවා යොමු කරන්න බලනවා නර්ස් කෙනෙක් බලනවාද කියලා අහනවා. ඉතින් අපි ඒ නිසා මේ කෙයාගිවර්ස්ලාට මම කියන්න පුළුවන් නම් ඔයගොල්ලෝ කෙයාගිවිං කරන අතරතුර මේ පාඨමාලාවත් කරගෙන යන්න කිසි කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන්. දැන් අපිත් කෙයාගිවිං කරන ළමයි මේ කෝස් එකට එනවා කිව්වා. එතකොට ඒගොල්ලන්ට එද ශේෂ්ත්‍රය තුල සුදුසුකම් ලැබමින් කෙයාගිවිං ශේෂ්ත්‍රයේ රැකියාව කරගෙන ගිහිල්ලා අවුරුද්දක් දෙකක් යනකොට හෙද ශේෂ්ත්‍රයේ ඩිප්ලෝමාවක් සහ උසස් ඩිප්ලෝමාවක් ලබාගෙන උපාධියක් දක්වා යන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා වෘත්තීය ජීවිතේ ඉහළට ගමන් කරන්න, ඉහළට යන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට දැන්ම අරමුණක් තියෙනවා නම් විදේශගත වෙන්න. ඒක මේ ක්ලාස් එක යනකොට මාත් එක්ක කතා කරන්න. මොකද දැන් මම පටන් ගන්න යනවා මේ අපේ ජපානයට යන්න කැමති දරුවෝ කීප දෙනෙක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන පාත් එක හදලා තියෙනවා. මේ N4 N5 N4 N3 ලැන්ග්වේජ් ඉගෙන ගන්න ගමන් මේ නර්සිං සහ කෙයාගිවිං කරලා එහි කෙලිම වේකන්සි මට ඇවිල්ලා තියෙනවා. ඒ වේකන්සිස් වලටම ඔයගොල්ලන්ව පුහුණු කරන්න පුළුවන්. ඒක අවශ්‍ය නම් මට වෙනම කතා කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ හිමීට ඔයගොල්ලන්ගේ ලැන්ග්වේජස් හදාගෙන IELTS ඒ වගේ කරලා විදේශගත වෙන්න ඕන කරන මාර්ගයත් හිමීට හදාගන්න කලබලයක් නැතුව. මොකද ඒ වලට කලබල වෙලා කරන්න හොඳ දේවල් නෙවෙයි. ඒ හා සම්බන්ධ අත්දැකීම් ගොඩක් මට තියෙනවා මගේ මේ ශේෂ්ත්‍රය අයගේ අත්දැකීම්. ඒ නිසා හොඳට හොයලා බලලා මම මේ දේවල් සම්බන්ධ කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. හිමීට නමුත් සුදුසුකම් ටික හදාගන්න. මොකද ගොඩාක් අයගේ ජීවිත හිර වෙන්නේ අවස්ථාව ලැබෙනකොට ඒකට සුදුසුකම් සපුරලා නැති නිසා. ඒ නිසා මොකද සුදුසුකම් කියන එක අර කලබලෙන් සපුරන්න බෑ. ඒකට කාලය ගත වෙනවා. සමහරවිට හොඳ වේකන්සි එකක් එවි. ඔයාලට මෙන්න මේ දේ මේ වගේ වර්ක්ෂොප් එකක් හරි මෙන්න මේ හැකියාව තියෙනවාද කියලා අහන්න. එතකොට ඒක ඔයාලට ප්‍රැක්ටිස් කරගන්න කාලය මදි. ඒ නිසා මම මේ පාත් එකට අවශ්‍ය කරන හැම පාඨමාලාවකටම අවශ්‍ය කරන සහතිකපත් ලබා දීලා මම මේ දේ ඔයගොල්ලන්ගේ එකට සුදුස්සෙක් බවට පත් කරනවා. දැන් උදාහරණයක් දැන් මෑත කාලීනව දැන් කෙයාගිවර්ස්ලා ගොඩක් වෙලාවට ඊශ්‍රායලයේ වගේ අපේ ආයතනයේ මේ යන්න අවස්ථාව හදනවා. ඉතින් ඒ වගේම දැන් මේ ළඟදිත් ගියා මැද පෙරදිග රටවල් වලට, ඕස්ට්‍රේලියාවට, ඊට පස්සේ ෆ්‍රාන්සේ වගේ රටවල් වලට පවා ගියා, සෙනගල් කන්ට්‍රීස් වලට. ඒ යනකොට දැන් අලුතෙන් වෙවිලා තිබුණා මේ සයිකොලොජි ඇසිස්ටන්ට්. ඒ කියන්නේ මනෝවිද්‍යාව ඉගෙනගෙන තියෙනවද කියලා ටික් කරන්න කියලා ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ වෙනකොට ඒක ඉගෙන ගත්තා විතරක් නෙමෙයි පිළිගත්ත සහතිකයකුත් අවශ්‍යයි. ඉතින් අන්න ඒකට මම ඒගොල්ලන්ට මේ කෝස් එක ඇතුලේ ඒගොල්ලෝ ඉල්ලලත් නෙවෙයි, මම කවුන්සලින් උගන්වලා සයිකොලොජි උගන්වලා ඒක හා සම්බන්ධ සහතික නිකුත් කරලා තිබුණා. පිළිගත්ත සහතික. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඒක ටික් කරලා සහතිකෙකුත් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබ්බා. ඒ නිසා මම මේ වගේ වර්ක්ෂොප්ස් කරලා ෆ්ලෙබොටොමි වගේ පැත්තෙන් සහ ECG ඊට පස්සේ මෙඩිකල් රිපෝට් රීඩ් කරන ඒ වගේ දේවල් එක්ක
ඒ වර්ක්ෂොප්ස් කරලා ඒවල සහතිකයක් දෙනවා. ඒ වගේම මේ මම විශේෂයෙන් කරනවා මේ පදක්කම් පැළඳීම කියන එක. ඒක ගොඩාක්ම වටිනවා මේ පදක්කම් පැළඳීම කියන එක සහ අර අවෝඩ් සර්ටිෆිකේට් එක කියන එක හරි වටිනවා. ඒක ගොඩක් අය මේ ඒ තරම් මේ හිතන්නේ නැහැ වටිවි කියලා. නමුත් සාමාන්‍යයෙන් දැන් මෑත කාලේ ඉස්සර නම් ඒක එච්චර වැදගත් වුණේ නැහැ. දැන් ගත්තාම ඩිග්‍රී එකක් ගත්තාම සමහර වෙලාවට ගොඩක් අයට තියෙනවා. ඩිග්‍රී ඩිප්ලෝමා එහෙම දැන් ගොඩක් තියෙනවා. ඉතින් නමුත් මේ ඒ විෂය ඇතුලේ මොකක් හරි ශාස්ත්‍රයකට දක්ෂයෙක් කියලා ඒකට ලබා ගන්න ඒ මෙඩල් එක වටිනවා අර ප්‍රධාන ඉගෙනීමට අමතරව. ඒ නිසා මම උත්සාහ කරනවා මේ ඉන්න හැම දරුවෙක්ගේම විශේෂ දක්ෂතා බලලා ඒකට අදාළ වෙන විදිහට මෙඩල් එකක් පළඳවලා ඒ කටයුතු කරන්න. ඉතින් දැන් මම තාම ඔයගලන්ට මේ දේවල් පැහැදිලි කරගෙන යන්නම්. අද දවසේ අපි මේ ආයතනය සහ මේ ක්‍රියාවලිය ගැන සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා දැනගමු. එතකොට ඔයගලන්ට පහසුයි විශේෂ පිට එක ඉස්සරහට යන්න. දැන් ඔයගලන්ට මෙතන පහළ තියෙන ලෝගෝස් වලින් පේනවා ඇති මේ ACNPA කියලා. ඒ කියන්නේ මේ Complementary Medicine Practitioner Association එකක් තියෙනවා. මේක තියෙන්නේ සෝදිවි ෆවුන්ඩේෂන් එක යටතේ. දැන් අදත් මම හිටියා මේ වෛද්‍ය සායනයකට සහභාගී වුණා මේ සෝදිවි ෆවුන්ඩේෂන් එකෙන් කරපු. මම ඕගොල්ලන්ට ඒකේ මේ ෆොටෝස් එම ඉස්සරහට පෙන්නන්නම්. අද දවසේ ෆොටෝස් ටික මට තම හම්බුන්නේ නැහැ. මේ මම හැම මාසෙකම සායනයක් කරනවා. දැන් මේ මාසේ සායන 3ක් ඕගනයිස් කරලා තිබ්බ ෆවුන්ඩේෂන් එකෙන්. අද දවසේ තිබුණා මේ මම අද තංගල්ලේ හිටියේ. තංගල්ලේ ටවුන් එකේ දවසෙම හිටියේ මම. හවස තමයි ආයෙත් මෙහෙට ආවේ. මේ ඉතින් අන්නේ ඒ සායනයේදී රුධිර සාම්පල් ගන්න ඒවා ඇස් පරීක්ෂාව ඒ වගේ දේවල් කරනවා. ඉතින් අපේ දරුවෝ ඒවල ට්‍රේන් කරලා යොමු කරන්නත් පුළුවන් හැම මාසෙම මේ වගේ වෛද්‍ය සායන නොමිලේවා ලංකාව පුරා මම පවත්වනවා. ඒ වගේම මතකයේ තියාගන්න මේක අනිත් අයටත් කියන්න හැම පොය දවසකම මහරගම නොබල් හොස්පිටල් එකේ නොමිලේ වෛද්‍ය සායන තියෙනවා. ඒ වලට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගේ වෛද්‍ය පරීක්ෂාවන් නොමිලේ කරගන්න හැකියාව තියෙනවා. ඒකේ බ්ලඩ් ටෙස්ට් ඒවලට මුදල් අය කරන්නේ නැහැ. ඒවා නොමිලේ කරන්නේ. ඊට අමතරව වෛද්‍ය වාර්තා රීඩ් කරලා ඇනලයිස් කරගන්න දේවලුත් නොමිලේ කරනවා. ඒ වගේම අපේ මේ එහා පැත්තේ තියෙන පේන් මැනේජ්මන්ට් සෙක්ෂන් එක. ඒක මේ කියන්නේ අර අපේ පොඩ දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට හා සම්බන්ධ දේවල් තමයි කරන්නේ. ඔය හන්දි වලට තෙල් ගාලා තවලා ඒ වගේ දේවල්. ඒක පේන් මැනේජ්මන්ට් සෙක්ෂන් එක කරන්නේ මේ අතරම අපේ මේ අපේක්ෂා රෝහල තියෙන්නේ කැන්සර් හොස්පිටල් එක. මේ හොස්පිටල් එක එහා පැත්තේ ළඟමයි තියෙන්නේ. ඒකන අපේ හොස්පිටල් එක තියෙන්නේ කැන්සර් හොස්පිටල් එකේ ඉඳලා මීටර් 500ක් විතර මෙහා තියෙන්නේ. ඒක දුරක් නෑ පයින් යන්න පුළුවන් මේ ළඟ තියෙන්නේ. ඒ හොස්පිටල් එකේ නර්ස්ලා තමයි අපේ මේ හොස්පිටල් එකේ පේන් මැනේජ්මන්ට් සෙක්ෂන් එක කරන්නේ. ඉතින් බෙහෙත් දෙන්න බැරි පේෂන්ට්ලා ඉන්නවනේ සමහර CKD තත්ත්වෙම කියන්නේ අපි කියන්නේ මේ කිඩ්නි ක්‍රොනික් කිඩ්නි පේෂන්ට්ලාට එහෙම ඒගොල්ලන්ට බෙහෙත් එහෙම ගොඩක් දෙන්න බෑ. මොකද වකුගඩු දුර්වල නිසා ඒගොල්ලන්ට පේන් කිලර්ස් එහෙම විශේෂයෙන් දෙන්න බෑ. මේ ඒ නිසා අපි පේන් මැනේජ්මන්ට් වලට වෙන ක්‍රම පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා අන්න ඒ සායනත් මේ පොය දවසේ හැම මාසෙකම පොය දවසේ තියෙනවා. ඉතින් ජනවාරි 3 මේ සායනය තියෙනවා. ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න දරුවෝ විදිහට ඒ දවසේ ඇවිල්ලා මෙහෙ එන පේෂන්ට්ලාට උදව් කරලා ඉතින් ඒ දේවලුත් ප්‍රැක්ටිස් කරගන්න කවුන්සලින් ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම අපි කියන්නේ ක්ලාක් කරනවා කියන්නේ පේෂන්ට් කෙනෙක්ගේ හිස්ටරි එක කොහොමද ගන්න ඒ දේවල් ප්‍රැක්ටිස් කරන්න අවස්ථාව ඔයගොල්ලන්ට තියෙනවා. හැම පොය දවසකම එන්න උත්සාහ කරන්න මෙහි සායනය තියෙනවා. හරි ඒ වගේම ඔයගොල්ලන්ගේ ප්‍රදේශයට වෛද්‍ය සායනයක් අවශ්‍ය නම් අපේ සෝදි ෆවුන්ඩේෂන් එකට රික්වෙස්ට් කරන්න. එතකොට අපි මෙහි ડોක්ටර්ස්ලා බෙහෙත් ඔක්කොම ගෙනහිල්ලා ඔයගොල්ලන්ගේ ගමේ වෛද්‍ය සායනයක් පවත්වන්න එහෙම ඒ අවස්ථාවක් තියෙන. එතකොට ඔයාලට මේ යුනිෆෝම් එක අපේ මුලින් ඉඳලා මඳින්න පුළුවන්. අපි කැපින් එක තමයි BMI ස්විච් එක කරන්නේ. එතකොට ඔයාලට හෙද සහායකවරයෙක් හෝ හෙදියක් වශයෙන් මේ සායනය කටයුතු කරන්න පුළුවන්. මේ ගමේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ඒ වගේ දේවල් අපි මේ වර්ක්ෂොප් එක ඇතුලේ කරනවා. ඒ කියන්නේ මේ වැඩමුළු ඇතුලේ සහ මේ කෝස් එක ඇතුලේ කරනවා. ඔයාලට ඔයාගේ ගමේ සෞඛ්‍ය වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා පොඩි ව්‍යාපෘති ඕගනයිස් කරලා කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට අපි ලිපි දෙනවා. ඔයගලන්ට ග්‍රාම නිලධාරීතුමා හම්බෙලා ඒ ලිපි ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් ඒ ආයතන වලට ගිහිල්ලා ඊට පස්සේ MOH එකට ගිහිල්ලා කරන්න යන්නේ මොකද්ද වගේ දේවල් ඒ ප්‍රදේශයේ ඉන්න
තෝරාගත් පිරිසකට සෞඛ්‍ය සේවාවක් සපයන සහ හෝ තොරතුරු එකතු කරන හෝ දැනුවත් කිරීමේ දේවල් අන්න ඒ වගේ ඒවා ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. හරි. එතකොට මේකෙදී අහලා තිබුණා මේ පොත්පත් කොහොමද සූදානම් කරගන්නවා කියලා. ඇත්තටම මේ දැන් ඉස්සර වගේ නෙවෙයි. දැන් අධ්‍යාපනය කියන්නේ ගොඩාක් දියුණු දෙයක්. ඒ නිසා මේ ඔයගලන්ට අපි නෝට්ස් ඔක්කොම PDF ලබා දෙනවා. ඒ දේවල් print කරගෙන ඒකේ තියෙනවා මේ කියන්නේ ඔයගොල්ලෝ print කරගත්තාම ඒක fill කරන්න කිස්තැන් තියලා එහෙම නෝට් පොත් එක හම්බ වෙනවා අපෙන්. අර ඊට අමතරව ඔයගලන්ට diagrams ඇඳ ගන්න ඒ වගේ වලට පිටු 280 CR පොතක් ඒක තනි රූල් පොතක් සහ මේ ආර්ට් බුක් එකක් කියන්නේ සයන්ස් බුක් කියන්නේ අන්න වගේ සයන්ස් බුක් එකකුත් තියාගන්න අමතරව අපි ලෙක්චර්ස් කරලා ඒකට අදාළ දේවල් සටහන් කරගන්න අපි විශේෂයෙන්ම ඇනටොමි වගේ පාඩම් වලදී කියන්නේ කායික ව්‍යුහ විද්‍යාව වගේ දේවල් උගන්වනකොට ශරීරයේ ඕගන් සම්බන්ධ විශේෂ දේවල් සටහන් කරගන්න තියන්න ඒවා ඇඳලා පුරුදු වෙන නේද අපි ලබා දෙන නෝට් එකට අමතරව ඒවා ඇඳලා පුරුදු වෙන මේ වගේ දේවල් වැදගත් මතකය වැඩි කරගන්න. ඒ වගේම මේ පාඨමාලාව ඊට පස්සේ මම මුලම ඔයගලන්ට මේකේ කොච්චර ගාස්තුවක් මේ වැය වෙනවද ඔයගලන්ට කියලා කියන්න. ඒක එච්චරම ලොකු ගාස්තුවක් නෙවෙයි. ඉස්සර ගත්තොත් නම් මේක ටිකක් ලොකු ගාණක්. නමුත් දැන් රටේ සමාජීය තත්ත්වයත් එක්ක ලොකු මුදලක් ඔයගලන්ට වැය වෙන්නේ නැහැ. මම එතන ස්ලයිඩ් එක ගෙනහිලා නැවතත් උඩට එන්නම්. හරි මේ තියෙන්නේ ඔයගලන්ට ගෙවන්න අවශ්‍ය වෙන මුදල් ටික මම මෙතනදී ඔයගලන්ට මේ ආයතන ප්‍රදානිය අවශ්‍යයි මම වග වෙනවා ඔයගලන්ට ගෙවන්න තියෙන්නේ මේ මුදල් ටික පමණයි මෙතනින් එහාට මුදල් අය කරන්නේ නැහැ මොකද මම දැනුවත් සහ අපිට මේ ටීවී එකකට පවා ගොඩක් කම්ප්ලේන්ස් එනවා මේ මුලින් කියන ගණන් වලට අමතරව මේ මුදල් එකතු කරනවා කියලා ඉතින් දැන් ගොඩාක්ම මේ වගේ ශේෂ්ත්‍රයක කරන්නත් ලේසි මොකද උපකරණ වලට කියලා ඊට පස්සේ පුළුම් වලට කියලා මේ ග්ලව්ස් වලට එහෙම කියලා මුදල් එකතු කරන්න පුළුවන්. නමුත් ඔයගලන්ට බය වෙන්නේ මෙන්න මේ මුදල් ප්‍රමාණය ඒක නෝට් කරලා තියාගන්න. ඒ තමයි ඔයගලන්ට මේ ડોකියුමන්ට් ෆී එකක්, identity එක ඊට අමතරව exam fee ඔක්කොම යන්නේ රුපියල් 5000යි. එතකොට ඔයගොල්ලෝ ලියාපදිංචි වෙනකොට මේ Zoom package වලට කියලා වෙනම අය කරන්න එහෙම නැහැ. මේ සමහර ආයතන එහෙමත් අරගෙන තිබුණා. මේ ඔයගලන්ට Zoom උගන්වන මේ ටෙක්නොලොජි එකට කියලා data වලට කියලා මුදල් අය කරන. එහෙම නැහැ. ડોකියුමන්ට් fee එක සම්පූර්ණයෙන්ම තියෙන රුපියල් 5000යි. අපි මැද කරන exam මේ ඔක්කොමත් එක්ක ඊට අමතරව ඔයගලන්ට මාසිකව ගෙවන්න වෙන්නේ. ඒ කියන්නේ මේ lecture fee අමතරව පාඨමාලා ගාස්තු වෙන්නේ රුපියල් 10000යි. එතකොට මේ 10000 ඔයාලට මාසිකව ගෙවාගෙන යන්න පුළුවන්. එතකොට කැපින් එක වෙනකොට ඔයා ගෙවලා තියෙන ඇත්තට රුපියල් 40000යි. එතකොට ඒ විදිහට ලොකු වටිනාකමක් ලැබිලා දැනුමත් එක්ක ලැබිලා ඊට පස්සේ තියෙනවාට ප්‍රැක්ටිකල් මාස දෙකක්. ඒ මාස දෙකේ fee එක ඔයා නොගෙව හිටියත් ගැටලුවක් නැහැ. ඔයා 40000ක් ගෙවලා මේ පාඨමාලාවේදී ඔයගලන්ට කැපින් එක කළා ඒ සර්ටිෆිකේට්ස් ගන්න පුළුවන්. ඊළඟ මාස දෙක ට්‍රේනින් එන්න පුළුවන්. ඒ මාස දෙක එනවනම් ඒත් ඔය මුදලම තමයි ගන්න. ඒකෙදි ගොඩාක් ඔයගලන්ට අපෙන් වැය වෙනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල්ස් වලට කියලා ලොකු මුදලක් වැය වෙනවා. ඒ නිසා ඒ ගාණ හිතන්නවත් එපා. මේක මේ 10000ට වඩා ලොකු මුදලක් අපි ඔයගොල්ලෝ වෙනුවෙන් වැය කරනවා. ඉතින් ඒ නිසා ඔය මාස 6ට ඔය 10000 හිමීට ගෙවාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට යුනිෆෝම් එකට මුදල් ගෙවන්න පුළුවන් මේ කාලෙමත් පුළුවන්. අපි ඔයගොල්ලන්ට සයිසස් ගන්න විදිය කියලා එවන්නම්. ඒ කිව්වහම යුනිෆෝම් එක රුපියල් 5500යි වෙන්නේ. ඊට අමතරව මේ යන්නේ වොච් එකට. මේ ඊට පස්සේ ඔයගොල්ලෝ දැම්ම කැප් පළඳින්නේ නැහැ. ඒ නිසා මේ කැප් අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලන්ට කැපින් සෙරමනි එකෙන් පස්සේ. ඒ නිසා යුනිෆෝම් එකට 5500 වොච් එකටයි ෂූස් ඔයගොල්ලෝ ගන්න තෝරලා ඒක අපිට මිලක් කියන්න බෑ මේ සපත්තු වලට. මොකද අපි ෆ්‍රොක් එක දෙන්නේ ගවුම මේ අර මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්න ෆොටෝස් ඇති ඒ ගවුම දෙන්නේ පිරිමෑට හෙද යුනිෆෝම් එක. ඊට අමතරව ඔයගොල්ලන්ට ගෙවීමකට කියලා තින්නේ මේ කැපින් සෙරමනි එක. ඒක BMICH එකේ කරන්නේ. ඒකේ ෆොටෝස් වීඩියෝ ඒවා ඔක්කොම හම් වෙනවා. ඒකට කෝල් charge එක රුපියල් 8500ක් පමණයි මේ BMICH එකේ ඒ උත්සවයට වැය වෙන්නේ.
එතකොට ඊට අමතරව ඔයගොල්ලෝ ඒ උත්සවයට වැය කරන පහන ඒ වගේ දේවල් හොයාගන්න පුළුවන් ඒවට වැඩි වියදමක් යන දේවල් නෙවෙයිනේ. මේ උත්සවයේ සංවිධානය සඳහා රුපියල් 8,500ක් පමණයි අය කරන්නේ. ඒකත් BMICH එකේ කරලා. මොකද මේ මම දන්න ආයතන තියෙනවා නිකන් පොඩි අර වෙඩින් හෝල් වගේ පොඩි හෝල් වල කරලා රුපියල් 15,000 12000 ඒ වගේ ගත්ත ආයතන තියෙනවා. නමුත් මම මේ ආයතන වලට මුකුත් කියනවා නෙමෙයි. ඒගොල්ලෝ පවතින්න ඕන නේද? ඒගොල්ලන්ටත් වියදම් තියෙනවානේ. ඉතින් ආයතනයක් කරගෙන යනකොට ඒ නිසා ගැටලුවක් නැහැ. නමුත් අර මේ මුලින් ගාණක් කියලා පස්සේ වැඩි කරන මේ වගේ දේවල් මගේ ආයතන වල වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මොකද මම අපි මේක කරන්නේ අර මුදල් ලුපීමේ පරමාර්ථයෙන් නෙවෙයි මේ කෝස් එක කරන්නේ. අතරම මේ මම සතුටු වෙනවා එක පැත්තකින් රටට හෙදෙහිතියන් දායාද කළා. ඊට අමතරව දරුවන් ඉගෙන ගන්න පාත් එකක් නිර්මාණය කළා. ඒ වගේම රටට වෘත්තිකයෝ බිහි කළා. මොකද අපේ රටේ හොඳ මානව සම්පතක් තියෙනවා. ඒගොල්ලන්ට හොඳ පුහුණුවක් සහිත හොඳ වෘත්තිකයෝ බවට පත් කරලා පිළිගැනීමක් සහිත සහතිකපත් නිකුත් කළා දේශීය සහ මම ගොඩාක් කැමති අපේ ළමයි විදේශගත වෙලා රැකියාවල් කරලා ලංකාවට විදේශ විනිමය උපයලා දෙනවා නම් අපි එතට උත්සාහ කරමු නේද? හිමීට කලබලයක් නැතුව. හරි. ඉතින් ඔන්න ඔය මුදල් ටික විතරයි යන්නේ. ඒක ඔයගොල්ලෝ හිමින් ගෙවාගෙන යන්න. ඔයගොල්ලෝ මෙහි නැවතිලා ප්‍රැක්ටිස් කරනවා නම් ඒකට තව අමතර ගාණක් යාවි. නවාතැනක් කොහොමද මේ යවට දැන් රුපියල් 10-15000ක් වෙනවා නවතින තැනක්. ඊට අඩු ගාණකට ඔයගොල්ලන්ට මේක මේ අපි සපයන්න පුළුවන් අපිට අපේ නවාතැන් මෙහි තියෙනවා. ආහාර වලටත් ඒ වගේ පොඩි ගාණක් යාවි. හරි. ඉතින් ඔන්න ඕක තමයි ඔයගලන්ට ගෙවන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දැනට මම කියන්නේ 5000 ගෙවලා රෙජිස්ටර් වුණා ඉන්නවා. ඒගොල්ලෝ කලබලයක් නැහැ. අපි ලෙක්චර් එකක් දෙකක් යනකොට ඊට පස්සේ මේ මාසිකව හරි සති දෙකෙන් දෙකටක් නේද? සති දෙකකට රුපියල් 5000ක් කියන්නේ එහෙම ලොකු දෙයක් නෙවෙයි නේ අද කාලේ. සති දෙකෙන් දෙකට උනත් ඔයගලන්ට ගෙවාගෙන යන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. අර මුදල් එකතු වෙලා ගෙවන්න තියන්නේ නැතුව ටික ටික ගෙවාගෙන යන්න ඒක ලේසි. ඕගොල්ලන්ට පහසුයි ඒක. ඉතින් දිල්ෂිකා මැඩම් අද තාම බිසි ඇති නේද? දිල්ෂිකා මැඩම් කිව්වා අද ලෙක්චර් එක ගන්න උත්සාහ කරන්නම් කියලා. මැඩම් පුළුවන් වුණොත් සම්බන්ධ වෙන්න. නැත්නම් මම මේ මූලික හඳුන්වා දීම කළා. මැඩම්ට අවස්ථාවක් තියලා තියන්නම් මේ පාඩම් ටික කරගෙන යන්න. මොකද මේ ගොඩාක් මහන්සි වෙලා ඔයගොල්ලන්ට හොඳ සිලබස් එකක් හදලා තියෙනවා ප්‍රැක්ටිස් කරගෙන යන්න. මේක අපි මැඩම්ට කරගෙන යන්න දෙමු. හරි. රින්ග්ස් හෙල්ත් කෙයාර් ඇකඩමි කියලා කියන්නේ ලංකාවේ රජය පිළිගත් කියන්නේ රජයේ වෘත්තීයන් පුහුණු කිරීම සඳහා පෞද්ගලික අංශයට බාර දෙනකොට අපේ ආයතන ඇවිල්ලා බලලා නියාමනය කළා ඒ අවශ්‍ය පහසුකම් සහිතද කියලා බලලා ඉන්න ගුරුවරු සහ ඒගොල්ලන්ගේ සුදුසුකම් බලලා රජය විසින් අනුමත කරනවා මේ පාසල මේ ආයතනය වෘත්තීය සුදුසුකම් වල සුදුසුයි කියලා. ඒකත් විශේෂයෙන්ම හෙල්ත් කෙයාර් වලට. ඒ කියන්නේ අපේ මේ ලියාපදිංචි අංකය දීලා තින්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තිකයන් පුහුණු කිරීම සඳහා පාඨමාලා වලට. ඉතින් ඒ නිසා දැන් අපේ කෙයා ගෙවින් මේ පාඨමාලා ටික ගැන හොඳම විශ්වාසයක් ටීවී එකේ තියෙනවා. මොකද අපේ දරුවන්ට උගන්වන විදිය ඒගොල්ලෝ වැඩ කරන විදිහට සහ අපි ඉන්න ගුරුවරුත් ක්වොලිෆයිඩ් ගුරුවරු ඉන්නේ ડોක්ටර්ස්ලා ඊට අමතරව ඉන්න අපේ මේට්‍රන්ලා නර්ස්ලා ඒගොල්ලෝ ක්වොලිෆයිඩ් අය ඉන්නේ. ඉතින් අපේ දිල්ෂිකා මැඩමුත් මේ දවස්වල PhD එක කරගෙන යනවා නර්සින් සම්බන්ධවම. ඒ නිසා ඔයගොල්ලන්ට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. දිල්ෂිකා මැඩම් දැනටත් මේ හෙද ශාස්ත්‍රයේ රැකියාව කරන ගමන් උගන්වන්නේ. ඒක නිසා ඒ අප්ඩේට් වෙන නොලෙජ් එකත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි. නර්ස් ඇසිස්ටන්ට් සර්ටිෆිකේට් කෝස් එක මේකෙන් ඔයගොල්ලන්ට NVQ level 3 නැතුව 4 වලට යන්න මම අවස්ථාව දෙනවා. ඒකෙදී ඔයගොල්ලන්ට පොඩි ටෙස්ට් එකක් තියලා ඒ ටෙස්ට් එකෙන් මම අනුමත කරනවා level 4 කරන්න පුළුවන් කියලා. එතකොට මේක level 3 හා සමානව පිළිගැනීමකින් ඔයගොල්ලන්ට level 4 වලට යන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි කැපින් සෙරමනි එක කරනවා 2026 ක ලබන අවුරුදු මාර්තු මාසේ. මේ ගිය අවුරුද්දේ කැපින් කරපු එක අපි මෙතනදී ආයතන කීපයක් සම්බන්ධ නිසා ඔයගොල්ලන්ට ලොකු වටිනාකමක් තියෙනවා. මොකද සහතික කීපයක් හම් වෙනවා. හොස්පිටල් වලින් වෙනම ඊට පස්සේ මගේ කැම්පස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඇකඩමි එකෙන් ඊට පස්සේ ෆවුන්ඩේෂන් එකෙන් එහෙම ආයතන කීපයකින් සහතික හම් වෙන්නේ. නැත්නම් එකම ආයතනයකින් සහතික ඔක්කොම තිබ්බහමත් ඒක වටින්නේ නැහැ නේද? ඒ නිසා මේ ආයතන කීපයම හා සම්බන්ධ වෙලා වෙන වෙනම තමයි ඔයගොල්ලන්ට සහතිකපත් නිකුත් වෙන්නේ. ඒ නිසා මේ අපේ දැන් ওই කවුන්සලින් වගේ කියන්නේ කම්ප්ලිමෙන්ටරි මෙඩිසින් කැම්පස් එකේ. අන්න ඒ වගේ.
ඊට පස්සේ අපේ වර්ක්ෂොප් එක යන්නේ ෆවුන්ඩේෂන් එකේ. ඊට පස්සේ මේ අපේ මෙඩිසින් ප්‍රැක්ටිෂනර් ඇසෝසියේෂන් එකේ තවත් ඒවා හම්බ වෙනවා. අන්න ඒ වගේ වටිනාකම වැඩි වෙනවා මේ ආයතන කීපයක් ඔයගොල්ලන්ට සහයෝගී නිසා. ඒ වගේම අපේ හොස්පිටල් එකේ ප්‍රැක්ටිස් කරන නර්ස්ලාට අයිඩෙන්ටිටි එකක් නිකුත් කරනවා. ඒ හැඳුනුම් පතත් ඔයගොල්ලන්ට ලැබෙනවා. මේ මුදලටම ලැබෙනවා. මේකට කියලා වෙනම අය කිරීමක් කරන්නේ නැහැ. මුද්‍රණය කරපු අයිඩෙන්ටිටි එකත් ඔයගොල්ලන්ට ලැබෙනවා. මේ කෝස් එක පටන් අරගෙන ලියාපදිංචි වෙලා ඉස්සරහට යනකොට. ඉතින් අපේ සෝදී ෆවුන්ඩේෂන් එක රජයේ අපේ මේ හොස්පිටල් එක තියෙන ප්‍රදේශයේම රජයේ ලියාපදිංචි කරපු පදනමක්. ඒකේ ලොකු සේවයක් අපි සිද්ධ කරනවා සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුලේ. ඒ ෆවුන්ඩේෂන් එක සම්බන්ධ වෙනොත් ඔයගොල්ලන්ට කටයුතු කරන්න පුළුවන් ඉදිරියේදී ඒකේ ප්‍රොජෙක්ට්ස් අරගෙන කරන්න. මේ වගේ දේවල් කරලා ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට දේවල් ටිකක් හදා ගන්න පුළුවන්. අපි මෙහි සහතිකයකුත් දෙනවා. මෙන්න මේ වගේ ව්‍යාපෘතියක් කරලා ඒක සාර්ථක වුණා එහෙම කියලා සහතික සහ ලියුම් ලබා දෙනවා. ඒක හරි වටිනවා ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට. හරි ඒ වගේම අපේ වෙබ්සයිට්ස් ගැන ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඒව බලන්න පුළුවන්. හරි. මේ අපේ ගිය වසරේ අරමංකු මෙඩල්ස් දෙනවා කියලා ඔයගොල්ලන්ගේ විශේෂ දේවල් වලට තෝරලා ඒ වගේ ඔයගොල්ලන්ට පදක්කම් පැලදීමක් සිද්ධ කරනවා. ඒකේ අංශ තියෙන ඒ අංශ වලින් ඔයගොල්ලන්ට ඒ පදක්කම් ලබා ගන්න පුළුවන්. හරි. එතකොට මේ අද මේ පටන් ගන්න ක්ලාස් එක එකේ ප්‍රැක්ටිකල් එක 21 වෙනිදා තියෙනවා. ඒකට එන්න ඔයගොල්ලන්ට පුළුවන් අයට පහසු අයට සහභාගී වෙන්න. අපහසු අයට පස්සේ එන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඒ පැය ගන්න කවර් කරගන්න පුළුවන්. හරි. එදාට ඔයගොල්ලන්ගේ නිල ඇඳුම් වලට මෙෂර්මන්ට්ස් ගන්නවා. මේ මෙෂර්මන්ට්ස් ගන්න නිසා ඔයගොල්ලෝ එන්න නිල ඇඳුම් වලට ඔයගොල්ලන්ට යන මුදල මම කලින් කිව්වනේ 5500යි යන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට ඒක ලොකු දෙයක් නෙවෙයි කරගන්න පුළුවන්. හරි. අපේ යුනිෆෝම් එක තමයි මේ තියෙන්නේ. මේ ෆ්‍රොක් එක තමයි අපේ හෙද දියණිවරුන්ට හම්බෙන්නේ මේ ඇඳුම. ඒ වගේම ඔයගොල්ලන්ව අධීක්ෂණය කරන හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අපේ ඒගොල්ලන්ගේ ඒ ආදර්ශය, ඒ ගුණ දහම් මේ හැමදේම ඔයගොල්ලන්ට ළඟා කරගන්න පුළුවන්. ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ අපේ ඉන්නවා මේ හෙද මේ දරුවන්ට උපදේශනයකට වෙනම කමිටුවක් ඉන්න. ඒගොල්ලෝ හරහා ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් මම දාලා තින්නෙත් එහෙම කෙනෙක්ගේ නම්බර් එකක් කතා කරන්න කියලා. ඒ නිසා එහෙම කතා කරලා ඒ අවශ්‍ය කරන මේ ගමන කොහොමද යන්නේ කියලා මේ ගමනේ ආව කෙනෙක්ගෙන් දැනගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි. මේ අපි මෙහෙ කරන වර්ක්ෂොප්ස් වල සහතික දෙනවා. ඒ කියන්නේ අර නර්සින් කෝස් එකේ ඒක නෙවෙයි. මේකේ ඉන්නකොට තවත් ඔයගොල්ලන්ට කෝසස් කීපයක් ඉගෙනගෙන ඒවා ඒ සහතිකවත් ලබා ගන්න පුළුවන්. මෙහි අපි ෆ්ලෙබොටොමි ප්‍රැක්ටිස් කරන කොටස් වගේක් රුධිර සාම්පල් ලබා ගැනීම ප්‍රැක්ටිස් කරනවා කට්ටිය. මේ හොස්පිටල් එකේ දැන් මම මේ ඉන්නේ හොස්පිටල් එකේ. ඒකේ රයිට්. මේ වගේ ඔයගොල්ලන්ට මුල් දවස්වල කැෂුවල් එන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊට පස්සේ යුනිෆෝම් වලට යන්න. යුනිෆෝම් වල මේ යුනිෆෝම් ඇඳගෙනම ප්‍රැක්ටිකල්ස් වලට එන්න. ඊට පස්සේ මුල් ටිකේ කමක් නැහැ මේ වගේ. කැෂුවල් එන්න සතියක් දෙකක් උපරිම එන්න තුන්වෙනි සතිය වගේ යුනිෆෝම් වලට මාරු වෙන්න. හරි. මේක තමයි මූලික වශයෙන්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ඊට අමතරව මම තව පෙන්නන්නම් රයිට්. ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා. මේ ඇප්ලිකේෂන් ෆෝම් එක මගෙන් හෝ අපේ සම්බන්ධීකරණ නිලධාරිනියගෙන් ඉල්ලන්න. එතකොට මේ ඔයගොල්ලන්ට ලබා දෙවි. මේක print කරලා සම්පූර්ණ කරලා අත්සන් කරලා ෆොටෝ එකක් දැනට එවන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ passport size ෆොටෝ එකකුත් එවන්න, identity එක හදන්න. ඒක එවන්න මේ එතකොට ඔයගොල්ලන්ට මේකේ registration එක පටන් ගන්නවා. ඒකට මුදල් ගෙවන්න නැතුව හරි කරගන්න. මේ මම අපි අර ආයතනයක් විදිහට මේ තියෙනවා නීතියක් තියෙනවා මුදල් ගෙවුවාම තමයි registration එක දෙන්නේ කියලා. නමුත් මම කියලා තියෙන්නේ මේ හෙද පාසලේ මූලික පාඨමාලාවට ඒක ගන්න එපා. අපි ඇඩ්වාන්ස් ලෙවල්ට නම් මේ මුදල් ගෙවන්න නැතුව කරන්නේ නැහැ. නමුත් මම කියලා තියෙනවා මේකෙදි ගොඩක් එන්නේ ජොබ් කරන්නේ නැති දරුවෝ ඉන්නවා. ඒ නිසා
මේ දෙමව්පියන්ගේ මුදල් වලින් ඉගෙන ගන්න. ඒ නිසා එම අර මූලික මුදල් වලට ප්‍රධාන තැන දෙන්නේ නැතුව ඒගොල්ලන්ට ඉගෙනගෙන යන අවස්ථාව හදලා දෙන්න කියලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කෝස් එක පටන් ගන්න. පටන් අරගෙන ඉදිරියට යන්න. අපි ඒක ගෲප් එකකට 25ක් වගේ ගන්න. දැන් අද 15 දෙනෙක් ඉන්නවා. 15ක් කියන්නේ දැන් අද මගේ දිල්ෂිකා මිස් යනවා 13 දෙනෙක් දැනට ඉන්නවා. 13 දෙනෙක්ගෙන් දෙන්නෙක් වගේ තමයි තාම රෙජිස්ටර් වෙලා නැත්තේ. ඒ දෙන්නත් බලන්න මම බල කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට පාස් වුණා කරගෙන යන්න පොඩි මුදලක්. මේ ඒ නැතත් ඔයගොල්ලෝ ලියාපදිංචි වෙලා මේක අත්සන් කරලා ෆොටෝ එකක් එවන්න ඔරිජිනල් එක ළඟ තියාගන්න. ඒක ඔයගොල්ලෝ එන දවසට අරගෙන ඇවිල්ලා මෙහෙම ෆයිල් කරලා තියමු. ඒ එනකොට O level කරපු ළමයි O level results A level කරපු අය results එක අරගෙන එන්න result sheets වල copies අරගෙන එන්න. එහෙම යම් හේකින් O level විභාගය කරන්න බැරි වුණු එහෙම දරුවෝ මට කතා කරලා මම ඇවිල්ලා හම්බුණා. ඒගොල්ලොන්ට මම වෙනම IQ ටෙස්ට් එකක් තියෙනවා. ඒක අපහසු නැහැ. IQ ටෙස්ට් එක කරන්න වාගේ ඉන්න මට්ටම බලලා ඕගොල්ලන්ගේ මේ පාඨමාලාවට සුදුසු වෙන්නේ කොයි මට්ටමෙන්ද කියලා මම ඒක අනුමත කරලා ලියුමක් දෙනවා. ඒ ලියුම දුන්නාම ඔයාලා මේකට ගන්න සූදානම් වෙනවා. යම් හේකින් මේකට හැකියාව මදි නම් මම පොඩි අභ්‍යාස ටිකක් දෙනවා. ඒ අභ්‍යාස ටිකෙන් පස්සේ ඔයගොල්ලන්ගේ මතකේ වැඩි වෙලා ඇනලයිසින් හැකියාවල් වැඩි වෙලා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පහසු වෙනවා. ඊට පස්සේ අනිකුත් ප්‍රශ්න ගැටළු ඔළුවේ තියෙනවා නම් ඊට අමතරව මොන හරි බාධක සිතුවිලි එහෙම තියෙනවා නම් අපි මේ දේවල් අයින් කරගෙන මේ කෝස් එකත් එක්කම ඔයගොල්ලන්ගේ ජීවිතයත් ඊළඟට හොඳට ගොඩනගෙන්න ඕන විදිහට අපි හදාගමු. හරි. අන්න ඒ වගේ නේද අපි සහයෝගී ගොඩනැගෙමු ක්ලාස් එකේ ඉන්න අය. දැන් මේ ඕගොල්ලොත් මේ ඉන්න 13 දෙනාත් අනිත් අයට සහයෝගී වෙන්න. මොකද අපිට මේ අර මේ සාමූහික එකතු වෙලා මේ තියෙන තත්වයෙන් ඉහළට එන්න පුළුවන් නම් තමයි හොඳ. ඒ නිසා හැමෝම එක එක්කෙනාට සහයෝගීව අනිත් අයට උදව් කරන ගමන් ඉහළට එන්න මේ ආයතනය කියන්නේ එහෙම හැදිලා තියෙන්නේ. ඉතින් ඒක මම මෙහි ඉන්න අනිත් ගුරුවරු අනිත් දරුවෝ ඒ හැමෝමත් හදන්නේ එහෙම. ඒ නිසා අර අද නීති රීති ඇතුළට වඩා සහයෝගීව ගුණාත්මකව ගොඩනැගෙන ආයතනයක් බවට අපි මේක ගොඩනගලා ඉදිරියට හදාගෙන යමු. හරි. මම දන්නවා අද පොඩක් මේ කවරේජ් ප්‍රශ්න එහෙම තියෙනවා නේද? සිග්නල් වල ප්‍රශ්න තියෙන නිසා කට්ටිය අඩු වැඩි වේවි. කොහොමදත් අද මට කියපු විදිහට අද 20 දෙනෙක් සහභාගී වෙන්න ඕන. අද අපේ ලියාපදිංචි වුණු සහ නොවුණු දෙන්නත් එක්ක 20 දෙනෙක් ඉන්න ඕන. නමුත් අද තාම ඉන්නේ 14ක් වගේ. එන තව 6 දෙනෙක් අද දවසේ මේ අපේ ලියාපදිංචි වෙච්ච අයම මේ අඩුයි. හරි. ඔයගලන්ට මේ මොන හරි මෙච්චර මේ මෙතෙක් කතා කරපු දේවල් අතුරින් මොනවද තව පැහැදිලි කරගන්න දේවල් තියෙනවද? ඔයගලන්ට මයික් එක ඔන් කරලා කතා කරන්න අවස්ථාව තියෙනවද? එහෙනම් මොන හරි විශේෂ දෙයක් තියෙනවද කාට හරි? සර් මම ඉතුරු ප්‍රසාදිකා හෙන්ගෙදර මට සර් ජොයින් වෙන්න පුළුවන් වුණේ සිග්නල් නැතුව තිබිලා 8:26ට විතර. හා මට නම් මට ඇත්තටම අහගන්න බැරි වුණා සර්. මේක රෙකෝඩින් එකක් දෙනවද සර්? මම ඔව් අපි හැම දවසකම ලෙක්චර් එක රෙකෝඩින් දෙනවා. අද දවසෙත් මම රෙකෝඩ් කරලා තියෙන්නේ. මම රෙකෝඩින් එක දෙන්නම්. මොකද අද මේ සහභාගී වෙන්න අපහසු කීප දෙනෙක් හිටියේ දරුවන්ටත් දෙන්න ඕන. තව ඔයගොල්ලන්ගේ මේ යාළුවෝ ඉන්නවනේ කියන්නේ මොකද අපිට අවසර තියෙනවා 25 දෙනෙක්ට මේ ගෲප් එකට 25ක් ගන්න පුළුවන්. ඒක නිසා අපි මේකේ මේ වයස් සීමාවක් තියෙනවද? අවුරුදු 16 සම්පූර්ණ වෙන්න ඕන. 16ට වඩා අඩු නම් අපිට මේ මාසයක් වගේ කාලෙ තියෙන ගැටලුවක් නෑ. මොකද අපිට ලබන අවුරුද්දේ තමයි යාගේ කවුන්ට් එක වැටෙන්නේ. ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසේ ඇතුළත උපන්දිනේ තියෙනවා නම් අවුරුදු 16 සම්පූර්ණ වෙන්න. ඊට පස්සේ දැන් සර් මට අවුරුදු 40 මම ආමි හිටියේ දැන් තමයි පෙන්ෂන් වෙන්නේ. ඔව්. අනේ හොඳයි මෙතනින් පටන් අරගෙන මේ ඉක්මනින් අපි NVQ level 4 එක කරමු. එතකොට ඊළඟ අවුරුද්ද වෙනකොට ඩිප්ලෝමා එක ගන්න පුළුවන්. අවුරුදු මේ වැඩි වයසින් වැඩි වුණා කියලා ගැටලුවක් නැහැ. දැන් අවුරුදු 40 45න් ප්‍රශ්නයක් නැහැ. කරගෙන යන්න. හරි thank you sir. හරි. ඔයාලට මේ කියන්නේ රට යන්න වගේ අදහසක් තියෙනවද ළඟදී? රට යන්න තව යන්නත් කැමැත්තකුත් තියෙනවා සර්.
මට එහෙම යනවා නම් ඔයා ඉක්මනින් caregiving level 3 මේ දවස්වල යනවා. level 3 caregiving කරන ගමන් මේ course එක කරන්න. එතකොට මේ මම කෙයාගිවෙන් කෝස් එකක් මේ කර මට දැන් එක්සෑම් තමයි ළඟට තියෙන්නේ. මම කෙයාගිව කෝස් එකක් කරා අතර. right කරන ගමන් හරි හරි එහෙනම් කවන්න එහෙනම් කරන්න මේක. එතකොට ඔයාලට ප්‍රොෆයිල් එකට හොඳයි. caregiving ඉගෙන ගන්න තියෙන නර්ස් කෙනෙක් කිව්වම ප්‍රොෆයිල් එක ඉතාම හොඳයි. එතකොට ඒක ගොඩක් වටිනවා. ඔව් ඉසුරු කියන්න. ඉසුරි. ඔව් කියන්න ඉසුරු. කෙයාගිව කෝස් එකක් මම දැන් කරන ගමන් ඉන්නේ. දැන් අවසාන පාඩම් දෙක වගේ තමයි තව අපිට කරන්න තියෙන්නේ. මම ග්ලෝබල් ක්‍රියා එකේ කරේ. කරන ගමන් ඉන්නේ තාම. මම නර්සින් පාර්ට් එකට ටිකක් කැමැත්තක් තියෙනවා. ඒ නිසා මේ තමයි කරන්න හිතුවේ. රයිට් හරි. මේ අපේ දැන් මෙහි කරපු කෝස් එක caregiving එක ඉවරයි. අලුත් එක පටන් ගන්න යනවා. දැන් ඉගෙනගෙන යනකොට නම් ගැටලුවක් නැහැ. ඒ මොකද නර්සින් එක කරගන්න. එතකොට ලබන මාර්තු අන්තිම වෙද්දී ඔයාලට මේ නර්සින් යුනිෆෝම් එකෙන් ප්‍රොෆයිල් එක හදා ගන්න පුළුවන්. ඒක සාතික පදක්කම් මෙහෙම හම්බෙලා ඉතින් ඒ ප්‍රොෆයිල් එකට මේ අපම උත්සාහ කරනවා ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක අපේ වෙබ්සයිට් එකට ලින්ක් කරන්න. එතකොට මේ ඒ QR එක සර්ච් කරනකොට ඔයාගේ ඔක්කොම ඩීටේල්ස් සහතික ගත්ත ඔක්කොම වෙබ්සයිට් එකේ පෙන්නනවා. එතකොට ඒක හරි වටිනවා මේ කොහේ හරි ඉන්ටර්විව් යනකොට එහෙම වටිනවා. තව කාටද දෙමව්පිය කවුරු හරි ඉන්නවද? මට කලින් කතා කරා අම්මා තාත්තලා කීප දෙනෙක්. මේ දුවලාව මෙහෙට එවන්න එහෙම කියලා. එහෙම ඉන්නවනම් කියන්න මේ කතා කරන්න පුළුවන්. කැමරා ඔන් කරන්න ඕනේ නැහැ. මයික් එක විතරක් ඔන් කරලා කතා කරන්න බැරිලුවක් නැහැ. හරි නේද? එහෙනම් මං හිතන්නේ පැහැදිලි නේද? මං පැහැදිලි කරන දේවල් මට හිතෙන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඒ නිසා මේ ගොඩක් ගැටලු නැහැ. මේ හරි අපහසුයක් නැතුව ඉස්සරහට යමු. මම ඉදිරියේදී ඔයගොල්ලන්ට පොඩි අභ්‍යාස ටිකක් කරවන්නම්. පාඩම් මතකෙ හිටින අපේ අර මානසික කලබල ගතිය අඩු වෙන එහෙම අභ්‍යාස තියෙනවා. ඒ අභ්‍යාස ටිකක් කරන්න යම් සමහර අයට එහෙම අර දිගු කාලීනව මතකයේ අඩු නම් ඊට අමතරව මොනවා හරි අසනීප තත්ත්ව සමහර අයට පාඩම් කරන්න බෑ ඔළුවේ ගැක්කුම් වෙනවා සමහර අයගේ ඇස්වල ගැටලු ඒ වගේ තියෙනවා නම් මම කොහොමත් මගේ ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලාට මෙහි මේ බෙහෙත් වලට එහෙම මුදල් ගන්නෙම නැහැ මම අර මේ හොස්පිටල් චාර්ජ් එක විතරයි ගන්න එහෙම ඔයගොල්ලෝ මේ එහෙම අර මේ කියන්නේ බෙහෙත් ගන්න ඕන මට්ටමේ තියෙනවා නම් බාධක ඉගෙන ගන්න අපහසු ගති මේ අපොයින්ට්මන්ට්ස් දාන්න එහෙම නැත්නම් මම මෙහි අභ්‍යාස ටිකක් දෙන්නම් ඒ ටික කරන්න එතකොට මේ ඔයගලන්ට පහසුවෙන් ඉගෙනගෙන එහෙම යන්න පුළුවන්. රැකියාව කරන අය එහෙම ඉන්නවද? රැකියාවල් කරන ගමන් ඉගෙන ගන්න අය ඉන්නවනම් මට මේ කතා කරලා කියන්න මේ අපි ඒගොල්ලන්ට පහසු වෙන විදිහට arrange කරගමු දින ටික. practicals ටික එහෙම හදාගමු. ඊට අමතරව කොහෙට හරි අපේ ඉගෙන ගන්නවා කියලා ලියුම් එහෙම අවශ්‍ය නම් සමහර ආයතන වලට එහෙම දෙන්න ඕන මොනවා හරි ඉගෙන ගන්නවා නම් ඒගොල්ලන්ගේ ආයතනයට දැනුම් දෙන්න ඕන. එහෙම තියෙන අය මට වෙනම දැනුවත් කරන්න මම ඒකට අපේ සෙක්‍රටරි කෙනෙක් කරහා ඒක මම සම්බන්ධ කරලා දෙන්නම්. හරි. මම ලක්මාලි කතා කරන්නේ මට සිග්නල් ප්‍රශ්නයක් හින්දා මම සිග්නල් ප්‍රශ්නයක් හින්දා මුල් ටික සහභාගී වෙන්න බැරි වුණා. සර් එතකොට සතියේ දවස් 5ම තියෙනවද කෝස් එක? ඒකේ අපි දැන් මේ කෝස් එක අපි කරලා තියෙන්නේ ඇත්තටම ඔය රැකියාව කරන සහ දුර ඉන්න අයට තමයි පහසුවෙන් කරන්න තමයි හදලා තියෙන්නේ මේ සිලබස් එක. එතකොට එක ළඟම දවස් 5 කරන්න දැන් ඇත්තටම අපහසු ඉස්සර වගේ. සතියේ දවස් 2යි ඔන්ලයින් ක්ලාස් එක තියෙන්නේ. මුල් ටිකේ සතියේ දවසයි ප්‍රැක්ටිකල්ස් තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පැය ගාන වැඩි කරගෙන හරි එහෙම කරන්න අවශ්‍ය වුණොත් ඔයගොල්ලන්ට ඒක පහසු විදිහට දාගන්න පුළුවන්. කොහොම වුණත් මුල් මාස 4න් පස්සේ ප්‍රැක්ටිකල්ස් ටික වැඩිපුර හදාගන්න. මොකද ඊට පස්සේ ඔයගොල්ලෝ ශේෂ්ත්‍රයට යනකොට වැඩ කරන්න. ජොබ් එකකට යන ඕන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට ඒකෙදි ප්‍රැක්ටිකල්ස් ප්‍රමාණය ෆුල් ටයිම් හරි ඇවිල්ලා කරන්න. මේක නැවතිලා ඉඳගෙන හරි ඉගෙන ගන්න ඒ ටික. මුල් ටිකේ මේ ඉරිද දවසේ විතරක් ඇවිල්ලා ප්‍රැක්ටිකල්ස් ටික හදාගන්න. Awesome, thank you.
හරි ලක්මල මොනවද එන්නේ කිරිද? ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නව නේද? හර්ෂි. හරි. මේ ජොබ් එකක් කරන ගමන් කරන්න පුළුවන්. මේක හදලා තියෙන්නේ මැත්තරම මේ රැකියාවක් කරන ගමන්. මොකද මේ ගොඩක් අය ජොබ් කිව්වට මේ අර හොඳ වෘත්තීන් වලට යන්න බලාපොරොත්තු වෙමින් ජොබ් කරනවානේ කෙටි කාලීනව නේද මේ එදිනෙදා වියදම් පොඩක් හොයාගන්න. එතකොට ඒගොල්ලන්ට මේ ජොබ් එකේ හිර වෙලා ඉන්න නිසා ඉගෙන ගන්න බැරි වෙනවා. ඉතින් ඒකත් ඉගෙනීමට තියෙන බාධාවක්. ඉතින් අන්න ඒගොල්ලන්ට මේ කෝස් එක ගොඩාක් හොඳයි. ඔයගොල්ලෝ ජොබ් එක කරන ගමන් කිසි කරදරයක් නැතුව මේක කරගෙන යන්න පුළුවන්. ඒ දැනුත් ජොබ් එක කරන ගමන් ක්ලාස් එකට ජොයින් වුණේ. ගැටලුවක් නැහැ. ජොබ් එකට කරන ගමන් ක්ලාස් එකේ ජොයින් වෙලා ඉන්න. නමුත් ක්ලාස් එකේ ඉන්නකොට පොඩ්ඩක් සජීවීව සම්බන්ධ වෙන්න බලන්න. බැරි වුණාට ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ එහෙම හිටියේ නැති වුණොත් සම්පූර්ණ රෙකෝඩින් එක වෙලා වෙන් කරලා බලන්න. ඒ කියන්නේ වෙන වැඩක් කරන ගමන් එපා. පැය දෙකක් වෙන් කරලා වාදක අයින් කරලා ඒක ස්කිප් කරන්නේ නැතුව මෙහෙම යවන්නේ නැතුව පැය දෙකක් සම්පූර්ණ බලන්න දෙපාරක්වත්. එකපාරක් බලලත් මදි වෙනවා. මොකද අපි සජීවීව නෙමෙයි ඉන්නේ. ඒ නිසා දෙපාරක් වගේ බලලා නෝට් එක හදාගන්න. වැඩි කරපු අයට කෝස් එක කරන්න කරන්න පුළුවන්. ඒක ඔයා විවාහ වෙලා ඉන්නවද එහෙම නැත්නම් ඒක ගැටලුවක් නෑ. කෝස් එක කරගෙන යන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ ඒක. සර් ඔව් කියන්න. යොමුද කවුද? දිරෝස සර් කියන්නේ රස. මම සගියත් සර්ටිෆිකේට් එකක් තමයි ළඟදී සුදුට මියවිලා එහෙමද? මට දැනගන්න පුළුවන් දෙකෙන් මම දැන් ජොබ් එකක් කරන්නේ කලින් අවුරුද්දේ මාස්ටර්නි නර්සින් කෝස් එක කම්ප්ලීට් කරා ETU එකේ ජුනියර් නර්ස් කෙනෙක් විදිහට මම සාමාන්‍ය වෙලාව ජොබ් එක කළා කියාදී අවුරුද්දේ ගමන අපිටින් දැන් ඉන්නේ මට දැනගන්න පුළුවන් ද සර්ගේ ආයතනයේ මට එහෙම ජොබ් එකක් කරන ගමන්ම කෝස් එකට සම්බන්ධ වෙලා කරන්න පුළුවන්ද කියලා ඔව් ඔයාට මේ ඒ කියන්නේ මෙහි ජොබ් එකක් කරන ගමන්ද? ඔව් සර් රයිට් මෙහි දැනට නර්සිං ඇසිස්ටන්ට් සහ කෙයාගිවර්ස් වලට තියෙනවා වේකන්සිස්. මට CV එකක් දාන්න. දාලා එතකොට මේ වැඩ කරන ගමන්ම මේ ඉගෙන ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔතකොට එවන්නම CV WhatsApp දාන්න. හරි සර් හරි ඕකේ. අනිත් අයටත් අපි උත්සාහ කරමු මේ ඔයගලන්ට මෙහි නැවතිලා ඉන්නවනම් මෙහි ජොබ් කරන ගමන් ඉගෙන ගන්න අවස්ථාව හදමු. ඊට අමතරව මම ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක් කරනවා. මට මේ අවුරුද්දේ තාම ඒ කියන්නේ දැන් දෙසැම්බර් නිසා මේ අපේ ෆවුන්ඩේෂන් එකේ බජට් එක ඉවරයි ක්ලිනික් වලටම ගිහිල්ලා. හරි. අපි මේ අවුරුද්ද අවසානයේ ලබන අවුරුද්ද වෙනකොට අලුතින් අපට ෆන්ඩ්ස් එනවා. ඒ කියන්නේ අපේ ඉගෙන ගන්න අය රැකියාවලට ගියාම ඊළඟ ළමයින් ඉගෙන ගන්න කියලා ෆවුන්ඩේෂන් එකට මේ ශිෂ්‍යත්ව දෙනවා. ඊට අමතරව මගෙන් ඔය මෙහි ඇවිල්ලා ප්‍රතිකාර ගන්න අය ඒගොල්ලෝ මේ දරුවන්ට ඉගෙන ගන්න කියලා ශිෂ්‍යත්ව දෙනවා. එතකොට අන්නේ ශිෂ්‍යත්වය ඇතුලේ ඕගොල්ලන්ට මේ ශිෂ්‍යත්වයක් ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒකට මෙහි තියෙන අයිඩු පත්‍රයක් මම ඒක ඕගොල්ලන්ට දෙන්නම්. ඒක ෆිල් කරලා දෙන්න ගොඩාක් ආර්ථික අපහසුතා තියෙන ළමයි ඉන්නවනම් එහෙම දෙන්න. එතකොට මේ ඕගොල්ලන්ට ඒක ලබා ගන්න පුළුවන්. දැනට මේ ටිකේ නැහැ. මොකද මේ ඊයර් එන්ඩ් එක නිසා පොඩ්ඩක් මේ අපේ අන්තිම ක්ලිනික් තුනක් මේ මාසේ තියෙනවා. දැන් ඔය මේ 20ක් තියෙන ක්ලිනික් එකක් තියෙන්නේ කඩු ගන්නාවේ. ඒකට මට නම් එන්න බැරි වෙනවා 20 වෙනිදා මම ලෙක්චර්ස්. නමුත් ඔබේ ෆවුන්ඩේෂන් එක කරනවා කඩු ගන්නාවේ මේ පොලිසිය සම්බන්ධව තමයි කරන්නේ. පොලිසිය තමයි ඕගනයිස් කරන්නේ. මේ ඔයගොල්ලෝ කඩු ගන්නාවට ඉන්නවා නම් එදා දවසේ එන්න ක්ලිනික් එකට මේ මම නැහැ. නමුත් අපේ වැඩපිළිවෙල එතන යනවා. රුධිර සාම්පල් පරීක්ෂාව ඊට පස්සේ ඇස් කණ්ණාඩි ලබා දෙනවා. ඔයගොල්ලෝ දන්නා ඉන්නවනේ එකගෙන එන්න. ඇවිල්ලා ඒකේ ඇස් කණ්ණාඩි ලබා දෙන ඒවා ඇස් පරීක්ෂාවල් ඒවා කරගෙන යන්න පුළුවන්. හරි ඔය ජොබ් එක එනකන් එහෙම වුණොත් තර්ෂි ඉරි දෙන්න. ඇවිල්ලා මේ ජොබ් එක පටන් ගත්තට පස්සේ ඒක වෙනස් කරගන්න මේ අපේ මේ MLT කරපු ඒ කියන්නේ එක සර් කෙනෙක් ඉන්නවා. එයා ආවහම අපි පටන් ගන්නවා ලංකාව පුරා මේ ලැබ් ජාලයක් සහ මේ ෆාමසිස් පටන් ගන්නවා. එතකොට මේ ගොඩක් කොහොමත් රැකියාවල් ගොඩක් හැදේවි. ලබන අවුරුද්දේ මැද වගේ වෙනකොට ගොඩක් ජොබ්ස් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒකේ අවස්ථාවල් ඉතින් අනිවාර්යෙන් හම්බෙයි. ඇත්තටම ඕගොල්ලෝ ඔක්කොටම වුණත් ජොබ් හැදේවි ලබන අප්‍රේල් පහු වෙනකොට. ඒ නිසා අපි ඒ බලාපොරොත්තු වෙන් යමු. දැනට තමයි දැන් මොකද කලින් ඉගෙන ගත්ත අය මම මේ ජොබ් දීලා තියෙනවා. ඒ නිසා මේ අපි කෝස් එකේ යද්දි බලමු.
හරි කොහොමදත් රැකියා අවස්ථා ගොඩාක් තියෙනවා දැන් ගොඩාක් මේ ෆාමසිස් වල පවා ડોක්ටර් චැනලින් තියෙනවා නේද මේ බ්ලඩ් සාම්පල් කලෙක්ට් කරනවා ඒ නිසා එහෙම රැකියාවල් තියෙනවා. නමුත් අර ඉන්න ගමන් හොඳ රැකියාවට එක්ක විදේශගත වෙලා හරි නැත්නම් මේ ස්පෙෂල් කැටගරි එකක් ඇතුලේ දැන් මේ සයිකොලොජි කරන අයට මම වෙනම කරනවා මේ ඩිමෙන්ෂියා පේෂන්ට්ලව රැක බලා ගැනීම සම්බන්ධව වෙනම කෝසස් කරනවා. එතකොට ඒක විෂයයකට විශේෂ වෙනවනේ ඒගොල්ලන්ව. එතකොට ඒගොල්ලන්ගේ වටිනාකම වැඩි, ඒගොල්ලන්ට ගෙවන මුදල වැඩි. ඊට පස්සේ මෙහි බොන් කෙයා සෙක්ෂන් එකක් තියෙන. එතකොට තුවාල සුද්ධ කර තුවාල වලට බෙහෙත් දාන ඒ දේවල් වෙනම ඉගෙන ගන්න පුළුවන්. මේ නර්සින් කෝස් එක යන අතරතුර ඒ දේවල් කරගන්න. එතකොට ඒ හා සම්බන්ධ විශේෂ කෙනෙක්. එතකොට ඔයගොල්ලන්ට මේ අවඩ ડોක්ටර් කෙනෙක් ළඟ එක සෙක්ෂන් එකක් පටන් අරගෙන ගමේ තුවාල වලට ප්‍රතිකාර කරන අංශයක් ඒ වගේ දේවල් පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටිකක් ගුණාත්මක ගමනක් අපි ඉස්සරහට යමු නේද? හරි මම මේ පොඩක් බැලුවේ දිලශිකා මැඩම් සම්බන්ධ කරගන්න. දිලශිකා මැඩම් බිසි නම් මේ මට පාඩම කරන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ මම උගන්වන වඩා නේද මේ දිලශිකා මැඩම් කරා නම් හොඳයි කියලා. එහෙම නොතින් අද මට වෙහෙසයි. අද මම අංගල්ලේ ගිහිල්ලා දවසෙම ක්ලිනික් එකේ පේෂන්ට්ලා හිටියා 100ක් විතර හිටියා. මේ ඔක්කොම බලලා බෙහෙත් දීලා ආවේ. ඉතින් මම ඔයගොල්ලන්ට ෆොටෝ ෂෙයා කරන්නම් ඒක. වීඩියෝ එහෙම ගත්තා ගොඩක්. හරි එහෙමනම් මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා අපි ලෙසන් එකේ වුණොත් හෙට දවසේ කරමුද? නැත්නම් ලෙසන් එක පටන් ගත්තොත් තව පැයක් එකමාරක් යනවා. ඒක මේ මට හිතෙන්නේ දිලශිකා මැඩම්ගෙන් අපි ඉගෙන ගමු නේද? අපි අර ගිය සතියේ ඔයගලන්ට පාඩම් පටන් ගත්තේ. එහෙමනම් මම හිතන්නේ ප්‍රමාණවත්. මම සාරාංශය වශයෙන් නැවතත් ඔයගලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉතින් අදට මේ මොනොත් අවත්තම්. හරි එහෙමනම් ඔයගොල්ලෝ මම සහ ආයතනය පිළිබඳව යම් අදහසක් ලබා ගත්තා. මේ මෙතන ෆොටෝස් වල ඉන්න හැමෝම අපේ ආයතනවලත් එක්ක සම්බන්ධ වෙන්න සම්බන්ධීකරණය සහ ලෙක්චර්ස් වශයෙන් කටයුතු කරන අය ඉන්නේ වෙනස්ලා ඒගොල්ලෝ. ඒ වගේ මේ පහළ තියෙන ආයතන ඇත්තට මේ ආයතන හැම එකකම වගේ අධ්‍යක්ෂක සහ සභාපති වශයෙන් මේ පෝස්ට් වල මම ඉන්නවා. නොබල් ලෝක හොස්පිටල් එක මගේ වගේම කෙයා හෝම් එක ඒවා ඉතින් අර මම කරනවා කියලා කියන්න හොඳ නැහැ. අපේ අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් ඒ දේවල් කරගෙන යනවා. රජයේ අනුමැතිය සහිතයි අපිට මේ හැම ආයතනයකටම සූදී ෆවුන්ඩේෂන් එකත් රජයේ සමාජ සේවාවකේ පදනමක් වශයෙන් පිළිගන්න පදනමක් විදිහට ලියාපදිංචි කරලා ඒක ලියාපදිංචි අංක තියෙනවා. ඒ වගේම ටීවෙක් අංකය අපේ P.1.1188 රජයේ වෘත්තීය හා තෘතීය හා වෘත්තීය නිපුණතා කොමිෂන් සභාවේ ලියාපදිංචි අංකය. ඒත් එක්කම කම්ප්ලිමෙන්ටරි මෙඩිසින් කැම්පස් එකත් එක්ක අපි සහයෝගීව වැඩ කරනවා සහ ඒක ඇෆිලියේටඩ් ඒකෙන් අනුමැතිය සහිතව තමයි අපි පාඨමාලා කරන්නේ. ඒ ඔක්කොම සිලබස් එකේ අනුමත කරපු සිලබස් තමයි උගන්වන්නේ. එතකොට විශේෂයෙන්ම මේ අපිට මේ මූලික සුසුකම් නොමැති දරුවන්ට මම වෙනම IQ ටෙස්ට් එකක් තියලා ඒකේ ඔයගලන්ට මේ පාඨමාලාව කරන්න මම අවසර ලබා දෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ A levels කරලා එහෙම කියනවා ගැටලුවක් නැහැ. O level උනත් ලියලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මට පොඩ්ඩක් විශේෂයෙන් කියන්න. ඒකට මම අවස්ථාව හදලා දෙන්නම්. ඒ වගේම දිලශිකා මැඩම් තමයි ඔයගොල්ලන්ට මේ පාඩම් ටික සම්පූර්ණයෙන් ආවරණය කරන්නේ. තවත් වෛද්‍යවරු සහ මම තව විෂන් කීපයක් උගන්වනවා. දැන් මේ වෙලාවෙත් ක්‍රියාගිවිං ක්ලාස් එකක් යනවා. ඒකේ මැඩමුත් ඔයගොල්ලන්ට උගන්වනවා. ඉතින් ලබන අවුරුද්දේ මාර්තු මාසයේ එහෙමනම් ඔයගොල්ලෝ බලාපොරොත්තුවක් තියාගන්න කැපින් එක කරපු. ඒ කියන්නේ ඕත් ටේකින් එක ප්‍රතිඥා දීපු හෙද සේවයට කැප වුණු හෙද සහායිකාවක් වශයෙන් කටයුතු කරන්න ඔයගොල්ලන්ට අවස්ථාව හම්බ වෙනවා. අපි කියනවා නේද නයිටින්ගේල් හෙද පරපුරට එකතු වෙනවා කියලා. ඉතින් ඒක ඔයගොල්ලන්ට BMI CH එකේදී ඒක ගන්න පුළුවන්. ඒ බලාපොරොත්තු වෙන්න. ඩෙන්ටි එකත් හදා ගන්න මට ෆොටෝස් එවන්න ඔයගොල්ලන්ගේ තොරතුරුත් එක්ක ලියාපදිංචි වෙලා ඩෙන්ටි එකත් මම ප්‍රින්ට් කරලාම ලබා දෙන එකක් ගන්න. හරි. යුනිෆෝම් එක ගන්න. ඊට අමතරව ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ නේද? රයිට්. එතන අපේ ලෙක්චර් මේ හරි සුවපහසු ඉගෙන ගන්න පුළුවන්.
මේ පාඩමාලා තියෙනවා. හරි එහෙනම් අපි අද කරන්න හිතීමේ ඇනටොමි පාඩමක්. ඒකේ ඔයගලන්ට මම දලවසේ දැන් පාඩම් පටන් ගත්තොත් ගොඩක් දුර යනවා. ඒ නිසා අදට ප්‍රමාණවත්. අපි මේ හෙට හිමුණොත් 8ට හෙට රෑ 8ට ක්ලාස් එක පටන් ගන්නවා. මේ තියරි කොටස් ටික ආවරණය කරන්න. ළඟ තියාගන්න CR පොතක් පිටු 280 පොතක් ළඟ තියාගන්න. ඔයගොල්ලෝ ලියාපදිංචි වුණාම ඒගොල්ලන්ව වෙනම ගෲප් එකකට ඇඩ් කරලා ඔයගොල්ලන්ට මේ හෙට දවසේ නෝට් එක එවනවා PDF එක එවනවා. ඒක print කරලා තියාගන්න ළඟ. ඔයගොල්ලන්ට ලියාපදිංචි වෙන්න මට WhatsApp message එකක් දාන්න. මේ නම්බර් එක ඔයගොල්ලන්ට මම type කරලා තියන්නම්. මේ නම්බර් එකට හෝ මෙන්න මේ අංකයට දාන්න. මොකද මේ ටිකේ හරි මෙන්න මේ නම්බර් එක පේනව නේද ඔයගලන්ට? මෙන්න 0.5 නම්බර් එකට WhatsApp කරලා මගෙන් ඉල්ලන්න ඇප්ලිකේෂන් එක. මම ඇප්ලිකේෂන් එක දාන්නම්. ඔයගොල්ලෝ වෙන ශේෂ්ත්‍රවල හිටියත් වෙන වෘත්තීන් වල හිටියත් මේ සුදුසුකම හදලා තියාගන්න. කොයි මොහොතේ ඕන වෙයිද දන්නේ නැහැ. ඉතින් එතකොට ඔයගලන්ට මේ වෘත්තීය සුදුසුකම පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලගේ ප්‍රොෆයිල් එකට ගොඩාක් වටිනවා. මට මේ වෙලාවේ මගේ යාළුවෙක් මතක් වුණා. එයා කියලා තිබ්බා මේ ඉස්සර මං හිතුවේ නෑ මට අවශ්‍ය වෙයි කියලා. මට මේ එයා කියන්නේ මොනවද ෆ්ලයිං අවර්ස් කියන්නේ පයිලට් කෙනෙක් වශයෙන් ප්‍රැක්ටිස් කරලා පැය කිහිපයක පුහුණුවක් තිබිලා තියෙනවා. එයාට අදාළම නෑ එයාගේ ශේෂ්ත්‍රයට. ඒ වුණාට එයා කියනවා ඒක මේ කම්පැනි එකකට ඉන්ටර්විව් ගියාම එයා ඒක නිසා එයාව ලොකු පෝස්ට් එකකට තෝරගත්තා කියලා. අන්න ඒ වගේ සමහර මේ දේවල් තියෙන සමහර වෘත්තීන් වල මේ වගේ දේවල් කරලා තියෙන එක වටිනවා. IT කරන කෙනෙක්ට උනත් මේක වටිනවා. අන්න ඒ වගේ අපි හිතමු ඔයාරි හෙල්ත් කෙයාර් කම්පැනි එකක IT සෙක්ෂන් එකට කෙනෙක්ව ඉන්ටර්විව් කරා කියලා. එතකොට එයා මේ වගේ එකක් කරලා තියෙනවා. එයා ඉහළින් ඒකට සමත් වෙනවා. මොකද හෙල්ත් කෙයාර් ශාස්ත්‍රයට සම්බන්ධ පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියෙනවා. අන්න ඒ වගේ. ඒ නිසා ඔයගොල්ලෝ වෙන වැඩක් කරත් මේක ඇතුළේ යන්න ඉස්සරහට. මේකෙනුත් ගිහිල්ලා මේ සුසුකම හදාගන්න. 0.5 WhatsApp කරන්න. ඒක මේ දවස්වල මම ළඟ ෆෝන් එක තියෙන්නේ. මට ඒ මොනොත් ඔයගොල්ලෝ voice message එකකින් මොනවද දාන්න. මේ අපි ඉදිරියට යමු. මුලින්ම මම ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මම දැනට සිරිමාව බණ්ඩාරනායක හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් විදිහට සේවය කරනවා. ඒ වගේම මම දැනට අවුරුදු 10ක මගේ සේවා කාලයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ මගේ මේ අවුරුදු 10ක කාලය ඇතුළත මම ලබාගත්තු දැනුම් සම්භාරය මං හිතන්නේ මේ කෝස් එක ඉදිරියට කරගෙන යනකොට ඔයගලන්ට මට කරන්න පුළුවන් උපරිම සේවය මගෙන් ලබා දෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ විශේෂයෙන්ම මෙතන ඉන්නවා මම හිතන්නේ එක අධ්‍යාපන මට්ටම් වල ඉන්න දරුවෝ ඉන්නවා. ඉතින් ඕනම කෙනෙකුට O level සමත් හෝ අසමත් ඒ ඕනම කෙනෙකුට මේ වැඩසටහනත් එක්ක මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්ගේ ඉදිරි වැඩ කටයුතු වලට මම හිතනවා මේ කෝස් එක හරියට කරගත්තොත් ඔයගලන්ට ඉදිරි ගමනක් තියෙයි කියලා. ඉතින් මම ගැන කිව්වොත් මම රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒට අමතරව මම BSc හොන්ස් නර්ස් ඩිග්‍රී එක තියෙනවා. ඒ වගේම මාස්ටර් ඔෆ් නර්සින් ඩිග්‍රී එක කරලා තියෙනවා. ඉතින් මමත් දැනට මගේ අධ්‍යාපන තත්ත්වය වැඩි දියුණු කරගන්න තව තවත් ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. කියන්නේ PhD දක්වා ඉගෙන ගන්න ගමන් මේ ඉන්නේ. අතරතුරේ තමයි මම මේ ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි වෛද්‍යතුමනි මට මේ අවස්ථාව ලබා දීම ගැන. මම මේ කෝස් එක ගැන
ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. හරි. අපි ඇත්තටම අපේ මේ නර්සින් ගැන කතා කරොත් නර්සින් කියන්නේ ඉතාමත්ම වටිනා රැකියාවක්. ඒ වගේම තමයි ඇත්තටම කිව්වොත් මේ නර්සින් ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම මේක උපයන්න පුළුවන් රැකියාවක් කියලා කියන්න බෑ. ඒක විතරක් නෙවෙයි. අපිට අපේ කියන්නේ ගොඩ අපිට උපයා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට මිනිස්සු වෙනුවෙන් කිසි දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම අපිට අපේ ජීවිතේ දෙයක් කරගන්න පුළුවන් වගේ දේවල්. එතකොට මේකෙදි ඇත්තටම නර්සින් කියලා කියන්නේ මේකෙදි අපි කරන්නේ. ඒ කියන්නේ විවිධ වයස් මට්ටම් වල රෝගීන් අපිට හම්බ වෙනවා. ඒ රෝගීන්ට තමයි ඇත්තටම නර්සින් වලින් කරන්නේ. මේකෙදි අපි ඒගොල්ලන්ගේ රෝගීන්ට ඒගොල්ලන්ගේ රෝගී තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍ය කරන දේවල් ඒ කියන්නේ ප්‍රොමෝට් කරන්න ඕනේ. ඒ කියන්නේ වැඩි දියුණු කරගන්න. ඒ වගේම රෝග වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද? ඒ දේවල් හැම දෙයක්ම ඒගොල්ලන්ගේ සාත්තුව සම්බන්ධව තමයි අපි මේකෙදි නර්සින් වලදී කරන්නේ. ඒ වගේම තමයි මේ නර්සස්ලා රැකියාව කරන ස්ථාන දැන් ගත්තොත් එහෙම හොස්පිටල් වල වැඩ කරනවා. ඒ වගේම සායනවල. සමහර නර්සස්ලා ඉන්නවා ගෘහස්ත වැඩ කරන ඒ වගේම කමියුනිටි එකේ වැඩ කරන නර්සස්ලා ඉන්නවා. ඉතින් මේ හැම දෙයක්ම නර්සින් වලට මේ අපිට නර්සස්ලාට ඉදිරියට කරගෙන යනකොට ඔයගලන්ට මේක ගැන මම පැහැදිලි කිරීම කරන්න. ඒ වගේම තමයි මේ නර්සින් වල වැදගත්කම කියන්නේ මෙහෙමයි දරුවනේ. දැන් ඔයගොල්ලෝ මේ නර්සස්ලා ගැන කතා කරොත් ඇත්තටම කිව්වොත් මේ හෙල්ත් කෙයාර් සිස්ටම් එකේ ඒ කියන්නේ සෞඛ්‍ය සේවාවේ පිටකොන්ද කියලා කියන්නේ නර්සස්ලා තමයි. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ අපි මේගොල්ලන්ගේ කොල්ලන්ට තියෙන දුර්වලතා වලින් මේගොල්ලන්ව වළක්වනවා. ඒ වගේම මානසිකව මේගොල්ලන්ට අපි සහයෝගය සපෝට් එකක් දෙනවා. ඒ වගේම අධ්‍යාපනය ඒගොල්ලන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය වැඩි දියුණු කරන්න වගේ අපි උදව් කරනවා. ඒ දේවල් තමයි අපි කරන්නේ. එතකොට මේකේ ඉන්න රෝගී අනිවාර්යෙන්ම අපේ මේ හෙදිය කියන පුද්ගලයාව විශ්වාස කරනවා. ඒ වගේම එයාගේ පවුලේ සමාජිකයෝ, ඒ වගේම මේ සමාජය මේ හැමෝම මේ අපි මේ කියන්නේ වැඩි දියුණු කරන්න තමයි කරන එක තමයි අපේ මේ කෝස් එකේ තියෙන පළවෙනිම අරමුණ. ඒ වගේම තමයි වැදගත්ම දෙයක් තමයි මේ නර්සස්ලාගේ තියෙන සංනිවේදනය. අපි දැන් ගොඩාක් අය කියනවානේ මේ නර්සස්ලා කතා කරනවා අඩුයි කියලා. ඇත්තටම මේ සෙටප් එකේ තියෙන දේවල් එක්ක සමහර වෙලාවට අපිට තියෙන වැඩ රාජකාරීත් එක්ක අපිට කතා කරන්න තියෙන දේවල් අඩු වෙනවා. ඒ වුණාට අපි පුළුවන් තරම් අපේ රෝගීන් එක්ක අපේ සංනිවේදනීය භාවිතා කරලා ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ අදහස් සුවමාරු කරගෙන ඒගොල්ලන්ට තියෙන ගැටලු මොනවද, තව මොනවද අපි වෙන්න ඕනේ දේවල් වගේ දේවල් අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා මේ අපි හුවමාරු කරගන්න ඕනේ. එතකොට තමයි රෝගියා සහ යෙදී මේ සමීප සම්බන්ධතාවය වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අපේ මේ සෞඛ්‍ය නංවාලීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි අපේ දෙවෙනි අරමුණ විදිහට මම ඒක තමයි ගත්තේ. ඊළඟට අපි මේ වැඩ කරනකොට අපිට මේ හෙල්ත් කෙයාර් එකේ අපිට හොඳ ඕගොල්ලන්ට හොඳට බය නැතුව ඔයගොල්ලන්ගේ රාජකාරිය හරියට කරන්න අපි මේ හොඳ පසුබිමක් හදන එක තමයි ඊළඟ අරමුණ. ඉතින් මේ අරමුණ තුන තමයි අපේ මේ කෝස් එකේ තියෙන ප්‍රධානතම අරමුණ. ඒ වගේම විශේෂයෙන් මට මෙතන ඇඩ් කරන්න අමතක වුණා. මේකෙදී ඔයගොල්ලන්ට හොඳ ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් ඇත්තට මෙතන ඉන්නවනේ දරුවෝ ඒගොල්ලන්ට O level වල තියෙන මට්ටම තියෙන දරුවෝ ඉන්නවනේ. ඒගොල්ලෝ ගොඩක් කලාට ඒගොල්ලන්ගේ අධ්‍යාපනය එතනින් ඉවර කරගන්න වෙලාවල් තියෙනවා.
ඒ වුණාට එහෙම කරන්නේ නැතුව ඔයගලන්ට ඔයගලන්ගේ අධ්‍යාපන මට්ටම ඇත්තටම මේ ඩිප්ලෝමාවකින් ඒ වගේම ඉදිරියට තව ඔයගලන්ට පුළුවන් BSc ඩිග්‍රී එකක් ඒ වගේ මොකක් හරි ඉදිරියට යන්න පුළුවන් පාත්‍රය එකක් හදන එක තමයි අපේ මේ ඇත්තට මේ අරමුණු වල තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ ගමන ඉදිරියටම යන්න. ඒ වගේ මම ඔයගලන්ට පොඩියට කියන්නම් මම මේ බොහොම ටිකයි මේකට දාලා තියෙන්නේ මේ ස්ලයිඩ්ස් වලට. ඉතින් මේකෙදි අපි මේ කෝස් එකේ සාමාන්‍යයෙන් මොනවද ඔයගලන්ට නර්සින් වලින් දැනගන්න තියෙන දේවල් කියලා මම බොහොම කෙටියෙන් දාලා තියෙනවා. Education and teamwork. ඒ කියන්නේ sannivedanaya සහ කොහොමද ඕගොල්ලෝ කණ්ඩායමක් එක්ක වැඩ කටයුතු කරන්න කියන දේ ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරනවා. ඒ වගේම තමයි infection control and hygiene. ඒක කියන්නේ මේකෙදි තව අපි කියන්න ඕනේ විශේෂයෙන්ම රෝගීට ඇතිවෙන මේ ලෙඩ රෝග වලින් කොහොමද ඕගොල්ලන්ව ආරක්ෂා කරගන්නේ, කොහොමද ඒ hygiene එක, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යහපැවැත්ම පවත්වා ගන්න කියන දේවල් ගැන කතා කරනවා. ඒ වගේම තමයි ප්‍රධානතම නර්සිං කියන්නේ හෙද procedures. ඒ කියන්නේ උදාහරණ විදිහට vital signs කියලා කියන්නේ pressure බලන එක, එතකොට නාඩි වේගය බලන විදිහ, එතකොට ඒ වගේ ශ්වසන වේගය ඒ දෙන විදිහ ගැන කියලා දෙනවා. ඒ වගේම ෆීඩින් කිව්වහම ඇත්තටම ගොඩක් patientsලා ඉන්නවා ඒගොල්ලන්ට කටින් ආහාර ගන්න බැරි කට්ටිය. ඒගොල්ලන්ට අපි නහයට බටයක් දාලා කොහොමද මේ ෆීඩ් එක දෙන්නේ, ඒ වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම තව විශේෂයෙන්ම කොහොමද අපි patient-ලව උදාහරණයක් විදිහට දැන් මම එක උදාහරණයක් කියන්න. අපි කොහොමද patientsලා ඉන්නවා දැන් ඔය ඒගොල්ලන්ව හරවන්න බෑ. සමහර වෙලාවල් වලට අපි ඒගොල්ලන්ව බෙඩ් එකකින් තව බෙඩ් එකකට මාරු කරන විදිහ, ඒ වගේම ඒගොල්ලන්ව වීල් චෙයාර් එකක ඉන්න patient කෙනෙක් මේ කොහොමද ඒ විදිහට ඒගොල්ලන්ව තව තැනකින් තව තැනකට මාරු කරන්න වගේ දේවල් අපි කරන්නේ කොහොමද කියන දේවල් ගැන විශේෂයෙන්ම කියලා දෙනවා. තව දෙයක් තමයි wound care. කොහොමද අපි තුවාලට සැරහුම් යොදන්නේ, කොහොමද ඒ වගේ දේවල් කියලා දෙනවා. තව බෙහෙත් රෝගීන්ට ඖෂධ ලබා දෙන විදිහ ගැන ඒ වගේ දේවල් අනිවාර්යයෙන් මම කොහොමද දෙන්නේ, ඒගොල්ලන්ට දෙන්න ඕනේ මාත්‍රාව මොකක්ද, කොට දෙන්න ඕනේ වෙලාවල්, ඒ හැම දෙයක්ම ගොඩක්ම මේකේ තියෙන්නේ මෙඩිකල් වර්ඩ්ස් තමයි තියෙන්නේ. ඉතින් මේ මෙඩිකල් වර්ඩ්ස් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ දේවල් වලට ඕනේ කරන පසුබිම හදලා දෙනවා. ඒ වගේම ක්ලිනිකල් ට්‍රේනින් ඔයගොල්ලන්ට අපි ඔක්කොම අපේ මේ ලැබ් එකක් තියෙනවා. ඒකෙදි කොහොමද මේ දේවල් කරන්න කියන දේ ප්‍රැක්ටිකල් වලදී මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ වගේම මම ඊළඟ ස්ලයිඩ් එක ගත්තේ ඔයගලන්ට මේ මොනවද මේකට එන්ටර් වෙන්න, මේ කියන්නේ මේ කෝස් එකකට එන්න සුදුසුකම් මොනවද කියලා. ඒකදී මම දැන් ඇත්තටම ඔයගලන්ට මෙතනදී O level passed failed කියන එක ඇත්තටම අදාළ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ O level ට ෆේස් කරලා තිබුණා නම් ඒ ඇති passed failed කියන එක අපිට අදාළ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට මේක හරියට මේ කෝස් එක කරගත්තොත් ඔයගලන්ට පුළුවන් තව ඉදිරි පියවරක් තියන්න. ඒ කියන්නේ මේකෙදි ගොඩාක් වෙලාවට ඔයගලන්ට හෙද සහායක කියන තන එකේදී අපි තව ඔයගලන්ට ඉදිරියට ස්ටෙප්ස් වලට අපි මේ ආයතනය මගින් ඉදිරියට යොමු කිරීම කරනවා. ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ඊළඟ එක තමයි මේකෙදි වයස අවුරුදු 16ට වඩා වැඩි වෙන්න ඕනේ. තව ඒ වගේම ඔයගලන්ට හොඳට අනිත් අයට උදව් කරන්න ඕනේ කියන හැඟීම. ඒ කියන්නේ කැමැත්ත. ඒ දේවල් තියෙන තෙක් තමයි ඇත්තට මම මෙතනදී දැම්මේ. එතකොට මේ කාල සීමාව ගත්තොත් තියටර් ප්‍රැක්ටිකල් වලට මේ ඔක්කොටම අපි මාස 6ක කාලයක් තියෙනවා. ඉතින් මේකේ ඔන්ලයින් ක්ලාසස් කරනවා නම් අපි මේ තියරි ඔක්කොම කරන්නේ ඇත්තටම ඔන්ලයින් කරන්නේ Zoom එකෙන්. සතියට දවස් දෙකක් පැය දෙක ගානේ කරනවා. වගේම
අපේ මේ ප්‍රැක්ටිකල් කරන්නේ ඇත්තටම මේ අපේ මේ නෝබල් නුක් හොස්පිටල් එකේ ලැබ් එකේ. ඉතින් ඒකෙදී සන්ඩේ වලට තමයි කියන්නේ මේ ඊවිද දවස් වලට තමයි දාලා තියෙන්නේ. ඒකෙදි වෙනස්කමක් කරනවා කියලා ඉදිරියට කතා කරන්න ඉන්නේ. මොකද මේ තව ගොඩක් ළමයි ඉන්න නිසා මේ ඊවිද දවස්වලට ඔයගොල්ලන්ට සෙන්සර් ඒ වගේම අවසානයේට මේ ෆයිනල් ඇසෙස්මන්ට් එකක් විදිහට අපි කරනවා මේ ඔයගොල්ලන්ට තියරි ප්‍රැක්ටිකල් ඒ දේවල් වලට මේ අවසානයේ ඇසෙස්මන්ට් එකක් එක්සෑම් එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේකෙදි ලැබෙන ප්‍රතිලාභ විදිහට ගත්තොත් ඔයගොල්ලන්ට ඉදිරි ඇසිස්ටන්ට් විදිහට ඔයගොල්ලන්ගේ හොස්පිටල්ස් වල ක්ලිනික්ස් වල එල්ඩර් කෙයාර් හෝම්ස් වල වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඒ දේවල් වලට ඔයගොල්ලන්ට සුදුසුකම් ලැබෙනවා. ඊළඟට තමයි ප්‍රයිවට් කෙයාර් ගිවිං වගේ ඒ කියන්නේ ලංකාවේ වගේ පිට රට ඒ දේවල් වලට ඔයගොල්ලන්ට අවස්ථාව හිමි කරගන්න මේක හොඳ මේ පසුබිමක් වෙනවා. එතකොට ඊළඟට ඉදිරියේදී නර්සිං එඩියුකේෂන් එකේ NVQ level 4 5 ඒ වගේ දේවල් වලට ඉදිරියට යන්න ඕගලන්ට මේක හොඳ මේ පසුබිමක් වෙනවා. එතකොට මේකෙදී අපි කෝස් එකේදී ඔයගලන්ට ඇත්තටම කියන්න ඕන දෙයක් තියෙනවා. මේකෙදී ඔයගොල්ලෝ හැම වෙලේම ඔයගලන්ට අපි ඉගෙන ගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ අපිට ඉන්න ක්ලයන්ට් එහෙම නැත්නම් අපේ ඉන්න රෝගියා ඒගොල්ලන්ට සහ ඒගොල්ලන්ගේ ෆැමිලි එකට ඒගොල්ලන්ගේ පවුලට අපි අනිවාර්යයෙන්ම ගරුත්වයක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒගොල්ලන්ට අපි වැඩ කරන තැන අපි සේෆ් විදිහට ආරක්ෂිතව ඒ වගේ හරිම පහසු විදිහට ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ රහස්‍යභාවය සුරකින්න ඕනේ. මේ දේවල් අනිවාර්යයෙන්ම වැදගත්. ඒ එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට අපි බලන්න ඕනේ. අනිත් එක මේකෙදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කෝස් එක ඔයගොල්ලෝ කරගත්තොත් හරියට ඇත්ත ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියට ගොඩාක් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්. හඳුන්වා දීමේ යම්කිසි දෙයක් තේරුම් ගන්න ඇති කියලා. හරි ડોක්ටර් එහෙනම් කන්ටිනියු කරමුනේ. ડોક્ટર මට මේ හොස්ට් එක මම රිෆ්ලෙක්ට් කරන්න. හරි දිලේශක මැඩම් කොහොම පැහැදිලි මේ රයිට්. අපේ මේ සන්දනායක මැඩම් ඉන්නවා. සන්දනායක මැඩම් තමයි මේ පාඨමාලාවේ සම්බන්ධීකරණය කරන්නේ. සන්දනායක මැඩම්ට උනා විශේෂයෙන් දැනුවත් කරන දේවල් තියෙනවද? ඔව් ડોක්ටර්, ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම ડોක්ටර් අපි මේ සතිය ඇතුළත තමයි ලියාපදිංචි කිරීම කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි අපේ පාඨමාලා හැම එකක්ම අපි බොහොම ගුණාත්මකව පවත්වාගෙන යන නිසා ලොකු පිරිසක් අපි බඳවා ගැනීම කරන්නේ නැහැ. ඒ නිසා මේ සතිය ඇතුළත ලියාපදිංචි කිරීම කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ ළමයින්ට. මම දැක්කා කීප දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා, chat box එකක් දාලා තිනවා පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමතියි කියලා. ඉතින් ඒගොල්ලන්ට ඒ දැනුවත් කිරීම කරන්න තමයි මම අවස්ථාව ගත්තේ. ස්තුතියි ડોක්ටර්. හරි. දැන් මේ ගොඩක් දුෂ්කර පැතිවල ඉන්න සහ මේ කොළඹ නැවතිලා ඉගෙන ගන්නත් කැමති කීප දෙනෙක් ඉන්නවා කියලා කිව්වා. ඒගොල්ලන්ටත් මේ හොස්පිටල් එක සම්බන්ධව ඇවිල්ලා කතා කරන්න ඒක හදලා දෙන්න. මොකද මෙහි නැවතිලා වැඩ කරන ගමන් ඉගෙන ගන්නත් අවස්ථා කීපයක් තියෙනවා.
ෆාමසි කෝස් එකක් තියෙනවද කියලා අහලා තියෙනවා. ෆාමසි කෝස් එක අපි තව සති දෙකකින් පටන් ගන්නවා. මොකද අපේ මේ ටයිම් ටේබල් සතියක් විතර කල් ගියා මේ රටේ තත්ත්වෙත් එක්ක. ඒ නිසා අපි එහෙමනොත් ලබන සඳුදා ලෙක්චර්ස් පටන් ගමු. ළමයි ලියාපදිංචි කිරීම සිදු කළා. ඒ වගේම ලබන සඳුදා හෝ ඊළඟ ඉරිදා අපි ප්‍රැක්ටිකල්ස් පටන් ගන්න දවසට යුනිෆෝම් සඳහා ඒ අවශ්‍ය කරන දේවල් ලබා දීලා ඊට පස්සේ අයිඩෙන්ටිටි වලට අවශ්‍ය කරන තොරතුරු ඒ දේවල් ලබා ගන්න පුළුවන්. එහෙමනම් ලියාපදිංචි වෙන ෆෝම් එකක් තියෙනවා අයිදුම් පත්‍රයක්. ඒක ලබා ගන්න සඳනාගේ මැඩම් කන්ටැක්ට් කරන්න. ඔයගලන්ට ඒකට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න ඕන කරන දුරකථන අංකය මෙතන දාලා තියෙනවා. එහෙමනම් අපි ඊළඟ සඳුදා නැවත හමු වෙමු. ඊට කලින් යම් අවශ්‍යතාවයක් වුණොත් ඔයගලන්ට දැනුවත් කරන්න අපි මීටින් එකක් arrange කරමු. ඔයගලන්ට විශේෂයෙන් මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් මේ නම්බර් එකට WhatsApp කරන්න. එතකොට ඒක මගෙන් හරි මැඩම්ගෙන් හරි දිල්ෂිකා මැඩම්ගෙන් හරි අහන්න ඕන නම් ඒක සඳහන් කරන්න. එතකොට ඒක ඒ මැසේජ් එක forward කරලා ඔයගලන්ට උත්තර ගන්න පුළුවන්. හරි එහෙමනම් මම හිතනවා සම්පූර්ණ පැහැදිලි ඇති අපේ වැඩපිළිවෙල ගැන. එහෙනම් දිල්ෂිකා මැඩම්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අද මේක මේ වැඩසටහනට සම්බන්ධ වෙලා. ඉතාලම හොඳට ඒ වැඩසටහනේ අන්තර්ගතය සහ මේ අරමුණු සම්බන්ධව වගේම මේක පාඨමාලාවට සම්බන්ධ වෙන අයට ජීවිතේ ලැබෙන්නේ මොනවද කියලා ඒගොල්ලන්ට අත්පත් කරන්න ලැබෙන්නේ මොනවද කියන එක ගැන පැහැදිලි කරාට එහෙමනම් හැමෝටම ස්තුතියි. අපි වැඩසටහන නවත්වන්න පුළුවන් නේද? කාට හරි මොනවා හරි දැනගන්න අවශ්‍ය මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අද දවසේ වැඩසටහන නවත්තමු. අපි ලියාපදිංචි කටයුතු වලින් පස්සේ අපි නැවතත් මීටින් එකක් කෝල් කරමු. එතකන් ඔයගොල්ලන්ව WhatsApp group එකකට එකතු කරලා ඒක ඇතුලේ දැනුවත් වීම සිදු කරගෙන යනවා. කෝස් එකට ෆීස් එක අය කරනවා නම් ඒක හැන්න චුට්ටක් දැනුවත් කරන්න පුළුවන්. අපේ ලියාපදිංචි ගාස්තුව වෙන්නේ රුපියල් 5000යි. ඊට අමතරව මේ සම්පූර්ණ ගාස්තුව වෙන්නේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල්ස් වලට අවශ්‍ය කරන equipments ඒ දේවල් වලටත් එක්කම වියදම වෙන්නේ රුපියල් 10000යි මාසෙටම ගන්නෙ. ඔව් මාසෙටම 10000ක් විතරයි ගන්නෙ. ලියාපදිංචි ගාස්තුව 5000යි. යුනිෆෝම් වලට යාවි රුපියල් 6000ක් වගේ යුනිෆෝම් එකට. ඒක සති කිහිපයක් ගිහිල්ලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට අමතරව කැපිං සෙරමනි එකට BMI සීච් එකකට පොඩි වියදමක් වේවි ඒකේ සහභාගී වෙන එකට. එච්චරයි වෙන්නේ. වෙන අර උපකරණ ඒ වගේ දේවල් වලටත් ඇතුළුව තමයි 10000ක් විතරක් මාසෙකට ගන්නෙ. හරි එහෙමනම් ප්‍රමාණවත් නේද? සහතික පත්‍ර නිකුත් කිරීමත් අපි රින්ග්ස් ඇකඩමි එක හරහා සහ ACM කැම්පස් එක හරහා සහතික පත්‍ර නිකුත් කිරීම කරනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ඊළඟ ඉදිරියේ මේ පාත් එක ඉස්සරහට යන්න ඒක ගොඩාක් සහයෝගී වෙනවා. හරි නේද? එහෙනම් අපි අදට මීටින් එක නවත්තමු. එහෙනම් හැමෝටම ස්තුතියි. අපි ඔයගොල්ලන්ගේ තොරතුරු ලබාගෙන WhatsApp group එකක් කරහා ඔයගොල්ලන්ගේ ඉදිරියේ දැනුවත් කරන්නම්. එහෙනම් සඳනායක මැඩම්ට ස්තුතියි, දිල්ෂිකා මැඩම්ට ස්තුතියි. හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි ඉදිරියට යමු. හොඳයි. Thank you. Thank you. Thank you.